Okay, I think we can start. හරි. බොහොම ස්තුතියි සියලු දෙනාම සම්බන්ධ වෙලා ඉන්නවට නිපුණිකා සමා වෙන්න. ඔයා පටන් ගන්න. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඉතින් මුරගල ප්‍රගතිශීලී දේශපාලන සහ ප්‍රතිපත්ති සඳහා වූ කේන්ද්‍රය මගින් අපි අද සංවිධානය කරලා තියෙන මේ මාර්ගගත සම්මන්ත්‍රණයට සහභාගී වෙලා ඉන්න සියලු දෙනාම විශේෂයෙන් සම්පත්ධාරීන්වත් අනෙක් සියලු දෙනාමත් සාදරයෙන් පිළිගන්නවා. එතකොට අපි අද මේ මාර්ගගත සම්මන්ත්‍රණය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකානු ඒකපාර්ශ්වික තීරුබදු පැනවීම නිසා ශ්‍රී ලංකාවට ඇති වෙලා තියෙන බලපෑම සම්බන්ධව. එතකොට මේ මාර්ගගත සම්මන්ත්‍රණය තුලින් අපි කර්මාන්තයේ කොටස්කරුවන් වෘත්තීය සමිති කම්කරු නීතිය සහ ප්‍රතිපත්ති විශේෂඥ දෘෂ්ටි කෝණයෙන් ශ්‍රී ලංකාවට 120ක් වශයෙන් බලපාලා තියෙන ඇමරිකානු තීරුබදු පැනවීමේ බලපෑම ගවේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා අද වැඩසටහනට සම්බන්ධී වෙලා ඉන්න ගෙස්ට් ස්පීකර්ස්ලා එහෙමත් නැත්නම් සම්පත්ධාරීන් අපි සාදරයෙන් පිළිගන්න ඉස්සෙල්ලාම අද මේ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ රූසිරිපාල තෙන්නකෝන් මහතා බැංකු සේවක සංගමයේ හිටපු කේන්දරවුම්කරු ඩී චතුර සමරසිංහ මහතා මහලේකම් ලංකා වතු කාර්ය මණ්ඩලය සේවක සංගමය වගේම ඩිලක්ෂන් සුරේෂ් මහතා පරිපාලන සම්බන්ධීකාරක නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය. ඉතින් අද මේ වැඩසටහනේ මැදිහත් කරණය එහෙම නැත්නම් මොඩරේට් කිරීම සඳහා මගේ නම තුනට දෙන්නට අහුන්නේ. මොඩරේට් එහෙම නැත්නම් මම හිතන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ලලිතා මහත්මියගේ නම සඳහන් වුණේ නැහැ. සඳහන් කරන්න පුළුවන් දෙයක. මම කිව්වා මිස් ලලිතා රංජනී මහත්මිය නිදහස් වෙළඳ කලාප සේවක සංගමය. ඉතින් ඔබ සම්පත්ධාරීන් වශයෙන් අපත් සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වැඩසටහන ඉදිරියට මෙහෙයවීම සඳහා මේ අවස්ථාවෙන් මම ආරාධනා කරනවා මුරගල ප්‍රගතිශීලී දේශපාලන සහ ප්‍රතිපත්ති සඳහා වූ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකතුමන් වන හරීන්ද්‍ර දිසානායක මහතාට. ස්තුතියි. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාම සහභාගී වුණාට. ඒ වගේ ඇහෙන්නේ කාටද ඇහෙන්නේ? මට කවුරු හරි ඇහෙන්නේ නැහැ කියලා කියනවා. අද සහභාගී වෙන සියලු දෙනාටම ස්තුතියි. අපේ මේ සංවාදය පවත්වන්න කියලා අපි තීරණය කළ ගොඩ දවසක් හිටියා. අපි බලාගෙන හිටියා දැන් මාස 9ක් තිස්සේ 8ක් ඇත්තටම එක්සත් ජනපද ඒකපාර්ශ්වීය බදු පැනවීම සමස්ත මේ හුදෙක් ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ ආර්ථික වශයෙන් බලපාන හැටි නෙමෙයි අපි උනන්දුව වඩාත් තියෙන්නේ ඒක දේශපාලනිකව කොහොමද බලපාන්නේ එහෙම නැත්නම් සමාජීය දේහයට කොහොමද බලපාන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් මේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට අපි තමයි මේ සංවාදයත් අපි සංවිධානය කරලා තියෙන්නේ. ඒකෙදි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අපි කොහොමද මේක බිස්නස් වලට බලපාන්නේ කියන එකට වඩා කොහොමද මේක ජීවන තත්ත්වයට බලපාන්නේ කොහොමද මේක කම්කරුවන්ට ශ්‍රමය යොදවන කට්ටියට බලපාන්නේ ඒ වගේම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කම්කරු ව්‍යාපාරයට බලපාන්නේ කොහොමද කියලා ටිකක් පුළුල්ව තේරුම් ගන්න. මොකද අපි මේකට ඇයි අපි මේ වගේ අපේ දෘෂ්ටි කෝණය වෙනස් කරන්න කියලා විනාඩියකින් පැහැදිලි කරොත් අපි දැක්කා ආර්ථික අර්බුදය කියන එක ලංකාවේ ඇති වෙනවා. 2022 ආර්ථික අර්බුදය අපි හැමෝම දැක්ක දෙයක්. අලුතින් පැහැදිලි කරන්න ඕනේ නැහැ. හැබැයි ඒකේ ප්‍රතිඵලය ලැබුණේ කොහොමද කියන එක දැන් අපි බැලුවොත් එහෙම දැන් තාම ලංකාව සාමාන්‍යයෙන් IMF එකෙන් කියන්නේ 2019 තිබුණු මට්ටමට ලංකාවේ ආර්ථිකය යන්න කොච්චර කල් යනවද කියලා. ඒකට යන්න තව අවුරුදු 3-4ක් යනවා කියලා අපේක්ෂා කරන්නේ. හැබැයි ඒ යන්නේ දැන් බැලුවොත් දැන් මේ බජට් ඩිස්කෂන් තියෙන කාලේ නිසා අපි හැම වෙලාවෙම දකිනවා මේ හැමෝම ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම ගැන කතා කරනවා. හැබැයි අපි කතා කරන්නේ නැති දේ තමයි මේක කොහොමද පොඩි මිනිස්සුන්ට බලපාන්නේ කියලා. කම්කරුවන්ට වැඩ කරන අයට බලපාන්නේ කොහොමද කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකය ස්ථාවර වෙනවා. මේ වගේ අර්බුද ඇති වුණාම මේකෙදි වෙන දෙයක් තමයි සමාජයේ ඉහළ ස්තරවලට වඩා වැඩි පහසුකමක් හම්බ වෙනවා තමන්ගේ ස්ථාවරත්වය තහවුරු කරගන්න. දැන් ආර්ථිකය
කෙටියෙන් කියනවා නම් ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වුණාට පස්සේ ලංකාවේ ලොකු ව්‍යාපාර වලට තිබුණට වඩා හොඳයි. 2022 23 24 අවුරුදු වල විශාල ව්‍යාපාර ඔක්කොම කලින් ලැබුවට වඩා ලොකු ලාභ වාර්තා කරන්න පටන් ගත්තා. ඒ කාගේ කොස්ට් එකෙන්ද හැබැයි ඒ වගේම ලංකාවේ දරිද්‍රතාව හැම 3 දෙනෙකුටම එක්කෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන ගන්නට වැටුණා. ඉතින් අපි අර්බුද දිහා දකින්නේ මේ විදිහට. අර්බුද කොහොමද සමාජයේ තියෙන පීඩනේ තව වැඩි කරන්න බලපාන්නේ කියලා. ඉතින් මේ સંદર્ભය ඇතුලේ අපි කතා කරා වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවුරුදු දැන් දශක 5ක් ඉන්නේ. ඒ ගැන පොතකුත් ලියලා තියෙන රුසිර්පාල තෙන්නකෝම මහත්මයාට චතුර සමරසිංහ මහත්තයා වෘත්තීය විශේෂයෙන් මේ ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් යූනියන් එකේ කැඳවුම් කරුවා. මං ඒ ලලිතා රංජනී මහත්මිය පෙරමුණේ වීදි බැහැලා සටන් කරන හැමදාම අයිතිවාසිකම් වෙනුවෙන් කෙනෙක්. ඩිලක්ෂන් මහත්මයා අපි බලෙන් වගේ ගෙන්න ගත්තේ මේ සංවාදයට. නැපේ නැගී එන වෘත්තීය ව්‍යාපාරයේ වීදි සගයෙක්. ඉතින් මේ මම ඉස්සෙල්ලම කැමති රුසිරිපාල දෙන්නකෝම මහත්මයාගෙන් පොදුවේ අහන්න විනාඩි 10ක් 12ක් ඇතුළත කොහොමද වෘත්තීය සමිති වෘත්තීය ව්‍යාපාර වලට කොහොමද තත්ත්වය කොහොමද ඒවා විකාශය වුණේ මෑත කාලීනව සහ ඔබගේ දිගු කාලීන අත්දැකීම් ඇසුරෙන් ඒ වගේම වර්තමානයේ තියෙන අභියෝග මොනවද? මේ වගේ අර්බුදකාරී අවස්ථා වෘත්තීය සමිති වලට මොන විදිහටද බලපාන්නේ? ඒක දේශපාලනීකරණය වෙන්නේ කොහොමද? නැත්නම් සංවිධානික එකමුතුකම කොහොමද වර්ධනය කරගන්නේ? ඒක ආරක්ෂා කරගන්නේ? ඒවට තියෙන බලපෑම් මොන වගේද? අර කලෙක්ටිවයිසේෂන් වෘත්තීය සමිති ව්‍යාපාර තියෙන්නේම කලෙක්ටිව් ඇක්ටිවිටි එකකට කලෙක්ටිවයිසේෂන් එකට කොහොමද සාමූහික වැඩ කිරීම කොහොමද බලපාන්නේ? මේ වගේ පැරණි අධ්‍යයන එකතු කරලා අපිට අදහසක් කියන්න පුළුවන් නම් ආරම්භයක් හැටියට ඉතාම හොඳයි. ඔව්. මම කතා කරන එක ඇහෙනව නේද? හොඳට ඇහෙනවා. බොහොම ස්තුතියි. ඔව්. එහෙනම් බොහොම ස්තුතියි මේ සංවාදයට මට සහභාගී වෙන්න අවස්ථාව දීම ගැන. හරින්දට විශේෂයෙන් මම සුදිවන්ත වෙන්න ඕනේ මොකද මට පුද්ගලිකව කතා කරලා කිව්වල මේ නිසා මම දැන් ඇත්තටම වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉතිහාසය විතරයි මගේ ළඟ තියෙන්නේ. මම ඒකේ ක්‍රියාත්මකව සහභාගී වෙන්න කෙනෙක් නෙවෙයි. නමුත් අද ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ගත්තහමත් මුළු කම්කරුපන්ති ව්‍යාපාරෙම විශාල අනපේක්ෂිත අර්බුදකාරී තත්වයකට මුහුණ දීලා තියෙන යුගයක්. මේක තමයි මේකේ පළල් තේමාව. ශ්‍රී ලංකාව හැටියට ගත්තාම තමයි මම වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට මොකද වෙලා තියෙන්නේ කියන කතාව. අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ කාර්මික විප්ලවයේ තරම්ම පැරණි ඉතිහාසයක් තියෙන සංවිධානයක්. ගොඩනැගීමක්. 20 වෙනි සතවර්ෂයේ මුල් භාගයේ ඉඳලා අපි වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටේ ආරම්භ වුණා. ඒක ආරම්භ වුණේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලෙදී. ඒ ව්‍යාපාරය තේමා ඉලක්ක කරගෙන තිබුණේ පාලකයෝ හැටියට සහ රජයන් හැටියට ගත්තාම ඔය සුදු අධිරාජ්‍යවාදීන්ගේ රජය සහ ඒ මගින් පාලනය වන විදේශීය සමාගම් සහ බැංකු වැනි ආයතන එක්ක තමයි මුල්වත් මේ ගොඩනැගීම සිදු වුණේ. මේක වර්ධනය වීමට විශාල හේතුවක් වුණා වාමාංශික ව්‍යාපාරයේ නැගිටීම. 1930 වගේ දශකයේ ඒ ගත්තහම ඒ වකවානුවේ ඇතිවෙච්ච වාමාංශික ව්‍යාපාරයේ නැගිටීම විශාල වශයෙන් අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයට වර්ධනය වීමට දායකත්වයක් දුන්නා. දැන් මේක තමයි අපේ ඉතිහාසය ගත්තාම කෙටියෙන් මේ වාග් දීර්ඝ ඉතිහාසයක් නෙමෙයි අපිට අද මේ මාතෘකාවට අදාළ වෙන්න ප්‍රවේශ වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ අපේ ඉතිහාසය. දැන් මේක විවිධ මෑත කාලවල වලදී අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය විවිධ ගැටලු රාශියකට මුහුණ දුන්නා. ඒ ගැටලු සමහරක් වෘත්තීය සමිති ව්‍යාපාරයේ විසින්ම ඇති කරගත්ත ඒවා. සමහරක් අපිට විවිධ ඇතිවෙච්ච බාහිර බලපෑම් නිසා ඇතිවෙච්ච ඒවා. දැන් සාමාන්‍ය උදාහරණයක් හැටියට ගත්තොත් වතු කම්කරු ව්‍යාපාරය
එතකොට කර්මාන්තවල යෙදিলা හිටපු ව්‍යාපාර ඊළඟට බැංකු වැනි සුදු කරපටි සහිත අයගේ වෘත්තීය සමිති සංවිධාන මේ සියල්ල වලට විවිධාකාරයෙන් විවිධ තර්ජනාත්මකව අනපේක්ෂිත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ප්‍රධාන දෙයක් උනේ විශේෂයෙන්ම මේ ශ්‍රම බලකාය අතරට සංවිධානය වූ ශ්‍රම බලකායක් ශක්තිමත්ව වර්ධනය වීමට විශාල බාධාවක් වුණා. මේ මෑත කාලය ගත්තම අර ස්ථිර නොවන සේවකයන්ගේ తాවකාලික ඇතුළත් වීම නිසා අර සංවිධානය වූ කම්කරු පන්තිවල තිබිච්ච ශක්තිය කේවල් කර ගැනීමට තිබිච්ච ශක්තිය සහ සාමූහිකත්වයට සෑහෙන බලපෑමක් ඇති වුණා. ඒක අපි නොදකින එක පැත්තක් තමයි වෘත්තීය සමිතිය දුර්වල වෙන්නේ. දෙවෙනි එක විශාල විදිහට අපි කවුරුත් පිළිගන්න විදිහට දේශපාලනීකරණයකුත් වුණා. දේශපාලන පක්ෂ වශයෙන් බෙදීමට සහ බලපෑමට යටත් වීමත් එක්තරා විදිහක ප්‍රශ්නයක් වුණා අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට. දැන් මේ කාරණාව සම්බන්ධව මේ අපේ වතු නිලධාරී සංගමේ සහෝදරයෙකුත් ඉන්න නිසා මම මතක් කරලා දෙන්න කැමතියි 90 දශකයේ අපි උත්සාහයක් දැරුවා. සිංහලෙන් නම දාන්න මගේද නෑ ඔබතුමාගේ මේ බාධාව මේ ප්‍රශ්නේ. වතු කම්කරු සහෝදරයෙක් අපේ නිලධාරී සංගමේ සභාපතියෙක් නිලධාරියෙකුත් ඉන්න නිසා සහෝදරයෙක් මම මතක් කරන්න කැමතියි 90 දශකයේ අපි උත්සාහයක් දැරුවා. ජාතික වෘත්තීය සමිති ස්වාධීන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් මේ රටේ ගොඩනගා. මේකට අපි ප්‍රබල වෘත්තීය සමිති ගණනාවක් එකතු කරගන්නත් අපිට පුළුවන් වුණා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධාන වශයෙන් රාජ්‍ය. අපේ වතු සේවක වතු නිලධාරී සංගම් වලත් සහයෝගය අපිට ඒකෙදී ලැබුණා. නමුත් මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න අපිට බැරි වුණා. ඒ වගේ උත්සාහයන් දරූ අවස්ථා ගණනාවකදී ඒකට එල්ල වෙච්ච තර්ජන වගේම අපිටත් ඇති වෙච්ච ප්‍රශ්න නිසා. ඒ කියන්නේ අද රටේ තියෙන එක විශාලම අඩුවක් තමයි වෘත්තීය සමිති අයිතන් ඩිස්කනෙක්ට් ඩිස්කනෙක්ට් උනේ නෑ ඇහෙනවා අපිට. ඇහෙනවද? ඔව් එහෙනම් කවන්නේ. වෘත්තීය සමිති වල එකමුතුකම වගේම වෘත්තීය සමිති වලට ශක්තිමත් නියෝජනයක් නැත්නම් නායකත්වයක් දෙන්න පුළුවන් මධ්‍යස්ථානයක් නොමැතිකම. අපි බෙදුණු බලවේගයක් හැටියට ඉන්නවා. දැන් අද මේ අඩුපාඩුවේ ප්‍රබලම අසහනය නැත්නම් අපහසුව අපි අද විඳින්න ඉන්නවා. මේ ඇමරිකාවේ මෑතකදී ගත්තු මේ තීන්දුව ටැරිෆ් පිළිබඳව ආපු තීන්දුව. අපේ රටට ගැන විතරක් මම කතා කරලා මම හිතන අනිත් අපේ සහභාගී වෙන මේ සම්පත්දායකයෝ ඒක විස්තර කරයි ඒකේ තියෙන බලපෑම් පිළිබඳව සවිස්තරව. නමුත් මම මේ රට ගැන කිව්වොත් අපේ වෘත්තීය සමිති ව්‍යාපාරෙදී දැන් අපිට මේ වගේ අනපේක්ෂිත තර්ජනයක් ආපුවම අද විශාල සැකයක්කින් පසු වෙනවා කම්කරු පන්තිය අපේ රැකියාවන් වල ස්ථීරභාවය. අපි භුක්ති විඳින්මින් සිටි වරප්‍රසාද ඉදිරියට තවදුරටත් ඒ මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද? ඒවා වර්ධනය කරගන්න පුළුවන් වෙයිද? අපි වැඩ කරන ආයතන පවතීද? ඒවා වෙනත් තැන්වලට යයිද කියන තාගේ විශාල අර්බුදකාරී තත්වයකට අද රටපත් වෙලා තියෙනවා මේ ටැරිෆ් අර්බුදය නිසා. මේක බරපතලම අර්බුදයක් උනේ කවුරුත් අර පිළිගත්ත විශාලතම වෙළඳ මධ්‍යස්ථානයේ හැටියට ගණන් අරගෙන තිබිච්ච ඇමරිකානු එක්සත් ජනපදයේ ඒ වගේම අපේ අපනයන වලින් විශාල අපනයන ආර්ථිකයක් ආදායමකින් යැපෙන රටක් හැටියට අපේ කර්මාන්ත වලින් උපදවන දේවල් වලින් විශාල ප්‍රමාණයක් යන්නේ ඇමරිකාවට නිසා. විශේෂයෙන්ම ඇපරල් සහ රබර් නිෂ්පාදිත මැනුෆැක්චරින් සඳහා අවශ්‍ය වෙන නිෂ්පාදන යන්නේ ඇමරිකාවට නිසා. දෙක එකතු කරපුවාම 60%ක් පමණ. එතකොට යන්නේ එතෙන්ට නිසා එතන ඇතිවෙච්ච මේ අර්බුදය බලපෑම
අද ඊටම අහිතකර ලෙස අපි අවිනිශ්චිත තත්වයකට පත් කරලා තියෙනවා මුළු රටේම කම්කරුවන්. දැන් මේක විසඳ ගන්න කොහොමද? මේ බාහිර කාරණයක් නිසා ඇතිවෙච්ච දෙයක් මේක. අපේ ආණ්ඩුවක් ගත්ත තීන්දුවක් නෙවෙයි. එතකොට කායකලද මේ ප්‍රශ්නේ විසඳා ගන්න හදන්නේ? පාර්ශ්ව තුනක් තියෙනවා. රජයේ තියෙනවා, කම්කරුපන්තියේ තියෙනවා, ඊළඟට තියෙනවා මේ විදේශ බලවේගය. දැන් මේ වලින් කායකලද අපි මේ කම්කරුව හැටියට හැප්පෙන්නේ නැත්නම් ගිහිල්ලා මේක විසඳගන්නේ. මේක තමයි බරපතල අද තියෙන ප්‍රශ්නේ. අර එක මධ්‍යස්ථානයක් වගේ එකකට ගොනු වෙලා හිටියලා ඒක විශාල ශක්තියක් හැටියට ශක්ති සම්පන්න ලෙස අපිට නියෝජනය කරන්න, කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් එනවා. අපි හිතමු රජයක් හැටියට මොකද්ද කරන්න පුළුවන් බාහිර ආයතනකින් මේක එල්ල වුණා. විවිධ දේවල් රජය කල්පනා කළ යුතු තිබෙනවා. නමුත් අවාසනාවකට මම කම්කරුපන්ති ඇසින් බලනකොට රුපියල් 7 වලින් නෙමෙයි කම්කරුවන්ට එල්ල වී තිබෙන අභියෝගය සලකා බලමින් මේ අයවැය කිසිම දෙයක් යෝජනාවක් හෝ සැලකිල්ලක් දක්වපු බවක් පේන්නේ නැහැ. මේක අවලම්බන අනතුරක් අපි ඉදිරියේ තියෙන. it's a pending disaster. එතකොට සැලකිය යුතු අවධානයක් ඒකට යොමු කළ යුතුව තිබුණා. ඒක එහෙම වෙලා නැහැ. මම උදාහරණයක් කියන්නේ රජයන්ට යම් යම් විදිහට අභ්‍යන්තරිකව විවිධ පියවර මගින් මේ බලපෑමේ ඇති නරක තත්ත්වය අඩු කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මේ ඉන්දියාව 20,000 crores වෙන් කෙරුවා. මේ ඇමරිකාවට ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන අයට ඇතිවෙන අපහසුතාවයන් මගහැරවීම සඳහා. ඒගොල්ලෝ එයාට සල්ලි බෙදුවේ නැහැ. නමුත් බැංකු හරහා මුදල් දෙන ආයතන හරහා අමුද්‍රව්‍ය ගෙන්වන ආයතන සැලකිල්ලට ගනිමින් යම් යම් ආකාරයේ සහන සලසන්ට උත්සාහ කරා. ඒක හොඳ ප්‍රවේශයක්. රටක් හැටියට ආණ්ඩුවක් හැටියට මේ අර්බුදයට මුහුණ දෙන්න කෙලින්ම ගිලා කායිකලවත් රණ්ඩු කරන්න පුළුවන් බාරට බැලලා සටන් පාට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. කායිකලද කම්කරුපන්තිය හැප්පෙන්නේ. එතකොට ඒ වගේ අවශ්‍යතාවයක් ඇති කර ගන්නට විශාල බලයක් බලපෑමක් පවතින රජයකට කරන්නට හැකියාවක් සහ ශක්තියක් ලැබෙනවා අපේ එකමුතුකම උට. අද නිදාස් වෙළඳ කලාපේ මේ ඇඟලුම් කර්මාන්තයේ අය තනියම ඉන්නවා. අනිත් අංශවල රබර් කර්මාන්තයේ ඉන්න අය තනියම ඉන්නවා. අපි මේ වයිට් කොලර්ස් ගැන සංවිධානය වෙලා හිටපු අය තවත් පැත්තකින් ඉන්නවා. නමුත් මේ හැම කෙනාටම පොදුවේ එක හා සමානව ආර්ථික වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් වෙනත් ආකාරයකට මේ බලපෑම දැනෙනවා හැම කෙනෙකුටම එක හා සමානයි. රටේ ආර්ථිකයට ඒක බලපාන කියන එක ගැන අමුතුම සංඛ්‍යා ලේඛන කියන්න යන්නේ නැහැ. නමුත් අපේ GDP එකට ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් මේ කාරණාව නිසා එල්ල වෙනවා. එහෙමනම් ආර්ථික වර්ධන වේගය රඳවා ගැනීමේ අවශ්‍යතාවය තදින් තියෙන අවධියක පවත්වාගෙන යන ආර්ථිකයක්. මේ වගේ තර්ජනයක් අවලම්බනව තිබියදී ඒ ගැන දැක්වේ අවධානය විශේෂයෙන් දැක්විය යුතුද නැද්ද කියන ප්‍රශ්නය මම ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. මක් නිසාද වැදගත්ම කාරණයක් හැටියට මම සලකනවා මේ කාරණාව. මොකද අපේ ආර්ථිකය අපේ GDP එක වර්ධන වේගය අපි පවත්වා ගත්තේ නැත්නම් යම්කිසි ස්ථාවර මට්ටමකට නැවත අපි ආර්ථික අගාධයකට යන එක ස්ථිරයි. ඒක නවත්තන්න විදිහක් නැහැ. දැන් මේකට නීති රීති හදලා තියෙනවා. සංඛ්‍යා ලේඛන වලින් පනත් හදලා තියෙනවා. ඉකොනොමික් රිෆෝම් ඇක්ට් එක මේ වගේ දේවල් හදලා තියෙනවා. නමුත් මේවල තියෙන සංඛ්‍යා ලේඛනවත් මේ අවස්ථාවේ සැලකිල්ලට අරගෙන තියනවාද කියන එක ප්‍රශ්නයක්. මම මේ කාරණාවෙන් මගේ වචන ඉදිරිපත් කිරීම නවත්වනවා. මම හිතන්නේ අපේ සංවාදයට මේ අනතුරුදායක තත්ත්වය පාදක කරගන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි රුතිපාදන කොහොමද ඔයා කිව්ව විනාඩි 12ට හරියටම ලෑස්ති වුණා වගේ අදහස් ඉදිරිපත් කිරීම සිදු කළා. මං එක අර තනි වචනේ තනි වාක්‍යයේ සමරි එකක් ඉංග්‍රීසියෙන් කියනනම් අපේ සමහර ඔඩියන්ස් එකේ ඉන්න සමහර අය ගැන සලකලා
So in summary, Mr. Tennakong highlighted how he himself was, though not a part of the union, the trade union movement now, was a key figure we remember in the 1990s and later and earlier. And in the 1990s, how especially with plantation unions, a consolidated center for trade unions was tried to be established, but the effort fell through, and he highlights the importance in the face of crisis like this, the importance of having a more consolidated effort instead of unions working in their silos or in their domains of comfort, so to speak. And then another aspect, a challenge that Mr. Tennakong highlighted was the preparedness in terms of a government and a country in the face of the US unilateral tariffs, because this is a trade matter. So the preparation has to be from within, and looking at the budget and comparing with other countries like India, how unprepared are we walking into this pending disaster, in its words. I'll stop there. Yeah, thank you very much. Again, මට ඊළඟ සම්පත්දායකයත් මං හඳුන්වා දෙන්නම්. මං කැමති සුරේෂ් දිලක්ෂණ FT said නිදහස් වෙළඳ කලාප ඔයා මේක දිග නමක් සුරේෂ් ඔයාම ඔයාගේ යුනියන් එකේ නම කියනවනම් හොඳයි. හැමදාම මම ඕක කියන්න ගියාම වරද්ද ගන්නවා. මං කැමති සුරේෂ්ගෙන් විශේෂයෙන් අහන්න කොහොමද වෘත්තීය සමිති ව්‍යාපාරයට දැන් මේක බලපාන්නේ, මේ තියෙන ඇමරිකානු බදු සහ පොදුවේ තියෙන තත්ත්වය මොන වගේද, වෘත්තීය ව්‍යාපාරයට මුහුණ දෙන්න තියෙන අභියෝගය කොහොමද, මොන වගේ රිෆෝම්ස්ද මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ, ඊළඟට විදේශීය වශයෙන් මොන වගේ ප්‍රිපරේෂන්ස් සිද්ධ වෙන්නේ, කලාපීය වශයෙන් මොනවද තියෙන ට්‍රෙන්ඩ්ස්, කොහොමද ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් කොහොම මේ ටැරිෆ් කොහොමද වැඩ කරන්නේ කියලා පොදුවේ විනාඩි 10ක් 12ක් ඇතුළත අදහස් දක්වන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. මම දන්නා කෙටි වෙලාවක්, හැබැයි ඉතින් උත්සාහ කරලා බලන්න. බොහොම ස්තුතියි හරිත් සහෝදරයා, මම බලෙන් ගෙන්න ගත්ත කියලා ඉන්ට්‍රොඩියුස් කරන්න ගොඩක් ස්තුතියි. මම මුලින්ම අපේ මේ ලංකාවේ මේ ටිකේ වෙච්ච, ඒ කියන්නේ වෙන දේවල් එක්කම පටන් ගන්නම් රීජනල් ඇන්ඩ් ග්ලෝබල් පැත්තට යන්න කලින් මේ ටිකේ මේ අප්‍රේල් 9න් පස්සේ ආණ්ඩුව සහ මේ ආම්පුතාන් එක්ක ගොඩාක් ප්‍රබලම වචන ටිකක් අපි අතර පොඩ්ඩක් ඇවිස්සුණා. එකක් තමයි රෝල් of the business community කියන එක. ඒ කියන්නේ ව්‍යාපාරික ප්‍රජාවේ භූමිකාව, ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස්, ආයෝජක විශ්වාසය, ඊට පස්සේ ease of doing business කියලා ව්‍යාපාර කිරීමේ පහසුව ඇති කරන එක, ඊට පස්සේ global competitiveness ගොඩාක් වැදගත්. අපි regional and international මට්ටමේ ගියාදී මේගොල්ලෝ පාවිච්චි කරපුවා global අපේ ගෝලීය තරඟකාරීත්වය, ඊට පස්සේ cash flow කියන මේ වචන ගොඩාක් පාවිච්චි කරා. මේ ඒක වෘත්තීය සමිති අපි අතරත් civil societies organizations අතරත් මේ ගොඩක් ප්‍රසිද්ධ වුණා මේ වචන ස්වරූපය. දැන් මේවා පාවිච්චි කරගෙන තමයි ඇත්තටම කියනවා නම් අපිව ඈත් කරලා සහ අපිව බය කරේ. ඇත්තම කියනවා නම් මේවා කතා කරන්න ගිහිල්ලා decent work, ඊට පස්සේ කුසලතාවට තියෙන ලබා ගන්න තියෙන කම් කරන්න තියෙන අවස්ථාව, access to skills, ඊට පස්සේ access to technology සහ සාංගමික නිදහස, freedom of association, මේවා ගැන කවුරුත් කතා කරේ නැහැ. ඉතින් මේ ළඟදී chartered accounts ඒගොල්ලන්ගේ තිබ්බ සෙමිනා එකක්. ඒකේ අපේ Verity research එකේ CEO අපේ ඩොක්ටර් නිෂාන් ඩිමෙල් කිව්වා ඇත්තටම මේ poverty ගැන මේ US tariff එකට පස්සේ ඇතිවෙච්ච poverty සම්බන්ධයෙන් ඒක දෙගුණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 130 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. actual wages කියන එක මේ අවුරුදු 8ක් ගත්තොත් 10% සිට 20%කින් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා actual wages. මේවා ඇවිල්ලා මේ employment levels, ඒ කියන්නේ labor market එකට එන candidatesලා නැත්නම් අර genuine
semi skilled ඒ candidatesලා එන ප්‍රමාණය employment levels එක වෙලා 20කින් අඩු වෙලා තියෙනවා කියලා. එතකොට දැන් මෙතන පොඩි contradiction එකක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි දැක්ක මේ US tariff එක ආවට පස්සේ අපි ගොඩක් උත්සාහ කරා මේ හාම්පුතන් සහ ඒගොල්ලෝ නියෝජනය කරන සංවිධානයත් එක්ක මේ සම්බන්ධව සාකච්ඡා කරලා labor and economic perspective දෙක අපි කොහොමද address කරන්න එකට කියලා. නමුත් ඒගොල්ලෝ අපිට කියපු උත්තරේ තමයි අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මම පුද්ගලිකව එක්කෙනෙක්ට ඉන්විටේෂන් කරද්දී මට කියපු උත්තරේ තමයි යූනියන්ස්ලට මොනවද ටැරිෆ් එක තියෙන සම්බන්ධය මොනවද ඕගොල්ලන්ට තියෙන වැඩ කියලා තමයි මගෙන් ඇහුවේ. මං කිව්වා ඊට පස්සේ මේ ටැරිෆ් ආව මොනවාවත් කමන්නේ අන්තිමට මේ කම්කරුවන්ගේ ඔළුවට තමයි ඕගොල්ලෝ අත තියන්නේ. ඉතින් අපිට වැඩක් නැතුව වෙන්න බෑ කියලා. ඊට පස්සේ හරි හරි මම බලන්න පුළුවන් නම් එන්නම් කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ටැරිෆ් එක ලෝකලි තිබුණේ. ග්ලෝබල් මට්ටමේ කතා කරද්දී මම කියව ග්ලෝබල් කම්පිටිටිව්නස් කියන කතාව ටැරිෆ් එක අපිට ඇති කරපු ලොකුම ප්‍රශ්නේ තමයි අපේ රීජන් එකේ ලංකාවට කම්පිටිෂන් කියන ඉන්ඩස්ට්‍රි වයිස් කම්පිටිෂන්ස් කියන රටවල් වලට යම් තාමට එක වගේ ටැරිෆ් මට්ටමක් දීලා තියෙනවා. උදාහරණයට බංග්ලාදේශ වලට 20යි, කම්බෝඩියා වලට 19යි, ඉන්ඩෝනේෂියා 20යි, වියට්නාම් ඒ වගේ මේ අපිට බ්‍රෑන්ඩ්ස්ලට සහ ඉන්වෙස්ටර්ස්ලට අපි අතර කම්පිටිෂන් එකක් ඇති කරගන්න පුළුවන් විදියට ටැරිෆ් ස්ට්‍රක්චර් එකක් හදලා තිබුණා. උදාහරණයට බංග්ලාදේශ වල ගත්තොත් දැන් ඒ ලොකුම ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එකට දැන් යන්න හදන්නේ බංග්ලාදේශ වලත් මම හිතන්නේ ගොඩක් දේවල් US වලින් ඒගොල්ලෝ මිලදී ගන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ වෙච්ච සිද්ධියෙන්ද චයිනීස් ඉන්වෙස්ට්මන්ට් චයිනීස් ඉන්ෆ්ලුවන්ස් වැඩි වෙලා තියෙනවා. දැනට මම දැක්කා මේ මිලියන් 30ක චයිනීස් ඉන්වෙස්ට්මන්ට්ස් ඇවිල්ලා බංග්ලාදේශ වල ඇවිල්ලා තියෙනවා කියලා ඉනිෂියලි. සෝ ඒගොල්ලන්ගේ පොලිසි ලෙවල් ඒ කියන්නේ මේක ඉකොනොමික් වුණාට අර ඔයා කිව්වා වගේ අනිසාව කිව්වා වගේ මේක දේශපාලනීය විදියට කොහොමද ඒගොල්ලෝ පාවිච්චි කරන කියන එක. ඊට පස්සේ ඉන්දියාව මම හිතන්නේ අපි ලංකාව ටැරිෆ් එක කතා කරද්දී ඉන්දියාව ගැනත් කතා කරන්න ඕනේ වැදගත්ම ඉනම් අපේ අසල්වැසියා. ඒගොල්ලන්ට දැන් 50ක් මම හිතන්නේ 50ක් ඒගොල්ලන්ගේ ටැරිෆ් එක. ඒක කොහොමද අපිට බලපාන්නේ කියන තත්ත්වය ගත්තොත් දැන් මම හිතන්නේ එඩ්කා කියන මේ ගිවිසුම ඉකොනොමික් ඇන්ඩ් ටෙක්නොලොජි කෝපරේෂන් ඇග්‍රීමන්ට් එක ගැන දැන් සාකච්ඡා කරනවා. දැන් ඒකෙදී ඒගොල්ලෝ හදන්නේ අපිට ආපු තොරතුරු අනුව ටයිම්ලයින් එකක් නැතුව ඒ කියන්නේ ටයිම්ලයින් එකක් නැතුව ඒ ඇග්‍රීමන්ට් එකට යන්න ඉවර වෙන ටයිම්ලයින් එක නැතුව ඒක එතනදී අපිට මොන වගේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ඒගොල්ලෝ ඉම්පෝස් කරයිද කියලා අපි දන්නේ නැහැ. සෝ දැනට මං දැක්කා දැන් අපිට කෝට ඇපරල් එකේ කෝට 50000ක් යවන්න පුළුවන් නම් දැන් එක්කා යටතේ මිලියන 8ක් කරනවා කියලා අපිට ආරංචියක් ආවා. නමුත් ඒ වෙනුවෙන් ලංකාවෙන් ඒගොල්ලෝ මොනවද ඉල්ලන්නේ කොහොමද ගිවිසුම් වලට ගිහිල්ලා තියෙන්නේ කියලා අපි තාම දන්නේ නැහැ. ඊට පස්සේ ඉන්දියාවෙන්ම ගත්තොත් අපේ සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් එක වෙලා ගුජරාත් වල ඉන්න චේම්බර් ඔෆ් කොමර්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රි එක මත විමසුමක් අත්සන් කරලා තියෙනවා. සෝ ඒ කියන්නේ මේ වගේ ගිවිසුම් වලට මත විමසුම් වල මේ MOUs වල memorandum of understanding වලට අපේ ආණ්ඩුව සහ මේවට මැදිහත් වෙලා යනවා. නමුත් මේ සම්බන්ධව තියෙන තිරස විනිවිද භාවයක් නැහැ. ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි එකක් නැහැ. සෝ ඒක ගොඩක් වැදගත්. ඊට පස්සේ අපේ ලංකාවට තියෙන චයිනීස් ඉන්ෆ්ලුවන්ස් එක තමයි මේ ළඟදී තිබුණා මම හිතන්නේ මේ RMB ඉන්ටර්නැෂනල් කියලා ෆෝරම් එකක් කොළඹ. ඒකෙදී ඒගොල්ලෝ අපිට දීපු යෝජනාව තමයි ඩොලර්ස් වෙනුවට යුවාන් පාවිච්චි කරන්න ට්‍රේඩ් වලට කියලා. ඕල්රෙඩි අපි දන්නවා මේ මම දන්නවත් දන්නේ මේ ඩොලර් මේ ටැරිෆ් එකෙන්ද ඩොලර් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක 104කින් අඩු වෙලා තියෙනවා. සෝ යුවාන් එකට යම් කිසි මට්ටමකින් ඉල්ලුමක් ඇති කරගෙන යනවා. සෝ මම හිතන්නේ දැන් ලංකාවට එහෙම මොනවාද ඉම්පෝස් එකක් ඇවිල්ලා තියෙනවා. අපිත් යුවාන් පාවිච්චි කරනවා ඩොලර් ඩිපෙන්ඩන්සි එකෙන් අයින් වෙන්න කියලා. and ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් and manufacturing infrastructures වල ફોකස් කරනවා. චයිනීස් කම්පනීස් 77ක් කොළඹට ඇවිල්ලා මේ සම්බන්ධව දැනට සාකච්ඡා කරලා තියෙනවා. සෝ මේ වගේ අපිට බලපෑම් ඇති වෙන්න අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඇති වෙලා තියෙනවා මේ ටැරිෆ් එක පස්සේ. ඊට පස්සේ ප්‍රධානම අපේ මාකට් එක තමයි EU මාකට් එක. මේ යුරෝපියන් යූනියන් එක. ඒගොල්ලොත් ගොඩක් බලපෑම් වලට ලක් වුණා මේ ටැරිෆ් එකකින්ද. සෝ අපිට ඒගොල්ලොත් එක්ක තියෙන GSP+ එක දැනට 2027 වෙනකන් අපිට ඒක සස්ටේන් කරලා තියෙන රිටේන් කරලා තියෙනවා. නමුත් අපේ ආණ්ඩුව ඒකත් එක්ක කරන මේ ඒ සම්බන්ධව කරන කටයුතු මොනවද? ඒ කියන්නේ හියුමන් රයිට්ස් දැන් මේගොල්ලෝ ඇවිල්ලා කම්ප්ලයන්ස් මෙකැනිසම් එකක් තමයි අපෙන් ඉල්ලලා තියෙන්නේ. ඒකට අපේ ILO කන්වෙන්ෂන්ස්
කොහොමද අපි ඉම්ප්ලිමන්ට් කරන්නේ enabling legislations මොනවද සම්බන්ධව තාම සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. දැනට C190 ගැන සාකච්ඡා යනවා. නමුත් C155 183 ඒ වගේ දේවල් කොහොමද අපි කරන්න යන්නේ, ඒවා කොහොමද ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ, වෘත්තීය සමිති වශයෙන් අපි කොහොමද ඒකට පිවිසෙන්නේ කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ මේ ටැරිෆ් එක පස්සේ මම දැක්ක මේ ඩිලොයිට් වෙබිනාර් එක මේ අපේ ඔනරබල් චතුරංග අබේසිංහ අපේ මිනිස්ටර් ඩෙපියුටි මිනිස්ටර් කියනවා අපේ මාකට් එකේ ඉන්දියා ඊස්ට් ඒෂියා සහ ඕස්ට්‍රේලියන් මාකට්ස් වලට අපි විවෘත කරන්නයි යන්නේ. අපි මාකට් ඩයිවර්සිෆිකේෂන් එකක් කරන්න යනවා. එතනදී ඒගොල්ලෝ කියනවා ප්‍රොඩක්ටිවිටි is a key කියලා කතාවක්. දැන් ප්‍රොඩක්ට් එක හාම්පුතෙක් කතා කරද්දී ඒගොල්ලෝ කිව්වා අපේ ලංකාවේ ප්‍රොඩක්ටිවිටි එක ගොඩක් අඩුයි සාපේක්ෂව බංග්ලාදේශ ඉන්දියාව වගේ රටවල් ගත්තම හේතුව අපිට ජොබ් සිකියුරිටි එක තියෙනවලු ලංකාවේ. එකපාරට අයින් කරන්න බෑ. ටර්මිනේෂන් ඔෆ් එම්ප්ලොයිමන්ට් ඇක්ට් එක තියෙනවා. ඒ හින්දා අයින් කරන්න බෑ. ඒ හින්දා මේ ප්‍රොඩක්ටිවිටි එක අඩුයි කියලා. So මේගොල්ලෝ මේ ලේබර් ලෝ රිෆෝම්ස් ද ඒගොල්ලන්ගේ පොලිසි ලෙවල් ඉන්ෆ්ලුවෙන්සර්ස් ද පෙන්වන්න හදන්නේ මේව පාවිච්චි කරලා. ප්‍රොඩක්ටිවිටි is key කියලා කතාව මෙහෙම මේගොල්ලෝ කියද්දී අපි දන්නවා නෙක්ස්ට් ෆැක්ටරි එක වැහුවා 1400ක් එළියට දැම්මා කොස්ට් එක වැඩි කියලා BOI මේ ෆ්‍රී ට්‍රේඩ් සෝන් වල ඇතුළ. So BOI වත් කවුරුත් ඒකට අද වෙනකම් උත්තරයක් දීලා නැහැ කොහොමද ඒක ඇඩ්‍රස් කරන්න කියලා. ඊට පස්සේ ටැරිෆ් එකෙන්ද බෝනස් දෙන්න බෑ කියලා වෝක් ටැක්ස් එකේ වෙච්ච ලොකුම ස්ට්‍රයික් එක. So ඊට පස්සේ ස්ටාර් ගාමන්ට් එකේ කටුනායක තියෙන zone එකේ තියෙන ෆැක්ටරි එකක් යුනිෆෝම් දෙන්න බෑ බෝනසස් දෙන්න බෑ කියලා ඒගොල්ලෝ ස්ට්‍රයික් කළා. අපි ඒකට මැදිහත් වෙලා ඒකටත් අපි ස්ට්‍රයික් එකක් කළා. දැනට තාම සාකච්ඡා යනවා. So මේ වගේ දැන් අර දින පහේ සතිය ඒක අනිවාර්ය කරන්න ඕනේ. ඒක කොහොමද රිවිව් එකක් නැතුව ඉස්සරහට යන්න කියලා ඒගොල්ලෝ හදන ටෙක්නික්ස් වල US ටැරිෆ් එකක් පාවිච්චි කරලා අනිවාර්යෙන් ආයෙ සෙනසුරාදා නිවාඩු දෙන්නම ඕනේ. දවස් 5ක් වැඩ කරන්න ඕනේ කියලා කිසිම ටර්ම් කන්ඩිෂන් එකක් නැතුව මේ ඒ වගේ ප්‍රතිපත්ති ඉන්ෆ්ලුවන්ස් ආම්පොතාලා අපිට අරන් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව එක්ස්පෝර්ට් වලට මේ බජට් එකේ 300ක් මේ වෙන් කරලා තියෙනවා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් එකට. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ එක්ස්පෝර්ට් GDP contribution එක මම හිතන්නේ 25ක් කරගන්න ඕනේ කියලා තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක 2030 වෙද්දී. So දැන් අපේ මේ ටැරිෆ් එක සහ මේ පල්ලෙහා මට්ටමේ වෙන බලපෑමින්දා ලේබර් මයිග්‍රේෂන් සහ අවිධිමත් බව ඉන්ෆෝමේෂනලයිසේෂන් කියන එක වැඩි වෙලා තියෙනවා. උදාහරණ නෙක්ස්ට් එක කට්ටිය ගත්තොත් දැන් ඒගොල්ලෝ ඔක්කොම ගොඩක් අවිධිමත් ශේෂ්ත්‍රයේ ඇදලා තියෙනවා. So ඉන්ෆෝමලයිසේෂන් කියන එක වැඩි වෙලා තියෙනවා මේකේ ඉම්පැක්ට් එකක් වශයෙන්. So මේ වගේ ටාගට්ස් වල මේගොල්ලෝ ටාගට්ස් ඒ කියන්නේ එක්ස්පෝර්ට් මට්ටමේ ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් නැෂනල් මට්ටමේ මේගොල්ලෝ මේ ටාගට්ස් ඒගොල්ලෝ තියාගෙන යද්දි කොහොමද පල්ලෙහා මට්ටමේ ලේබර්ස්ලා මයිග්‍රේෂන් මේ වගේ ඩීසන්ට් වර්ක් නැතුව අන්කන්ඩිෂනල් වර්කින් එන්වයරන්මන්ට් එකක් ඇතුළත කොහොමද ඒගොල්ලෝ මේ වගේ ටාගට්ස් ඇචීව් කරගන්න යන්නේ කොහොමද ඒගොල්ලන්ගේ මේ ඇල්ගොරිතම් එකක් වෙන්න යන්නේ ප්‍රොඩක්ෂන් කියන එක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ කොහොමද මේ තිරසාරභාවයෙන් නැති ප්‍රොඩක්ට්ස් ග්‍රීන් ඉකොනොමි කියලා අපි කතා කරනවා ග්‍රීන් ප්‍රොඩක්ට්ස් කියලා මේ ටැරිෆ් එකෙන් දැන් පුෂ් වෙන්නේ මේ වගේ ප්‍රොඩක්ට්ස් අන්එතිකල් ප්‍රොඩක්ට්ස් ඒගොල්ලෝ හදන්න ඒක ඒගොල්ලෝ යනවා. So ඒ හින්දා මම හිතන්නේ so they are being rushed to product the unsustainable products. So ඒක තමයි ප්‍රධාන මේක. ඊට පස්සේ risk of job losses and factory closures අපි already බැලුවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ කාන්තාවන් වැළඳ කලාප සහ ඒක ඇතුලේ කාන්තාවන් තමයි මැජොරිටි ඉන්නේ. So ඒගොල්ලන්ට වෙන්න යන ඉම්පැක්ට් එක and අපිට ආරංචි වුණා මේ සමහර එම්ප්ලොයර්ස්ලා EPF වත් තාම ගෙවන්නේ නැහැ කියලා මේ ටැරිෆ් එක පාවිච්චි කරලා. So මම හිතන්නේ මෙහෙම ටැරිෆ් එක කියන මේක කාරණාව පාවිච්චි කරගෙන අපේ හාම්පුතා සහ මේ පොලිසි මේකස්ලා මේව ගණන් ගන්න නැතුව කොහොමද මේ අපේ තියෙන මේ වර්ල්ඩ් ඔෆ් වර්ක් කියන එක වෙනස් කරන්න හදන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. So මම හිතන්නේ වෘත්තීය සමිති වශයෙන් අපි මොනවද කරන්න ඕනේ කියලා කතා කරොත් අපි ඇත්තටම අපේ මේ මොබිලයිසේෂන් and coordination අපේ තාම මූව්මන්ට් එක ෆෝමලයිස් වෙන්න ඕනේ කියන කතාව වැදගත්. ඒකට තමයි මම හිතන්නේ අපේ social movement for alternative solutions to global tariff crisis කියන එක අර අපේ හදපු ෆෝමන්ට් එක ඕගනයිසේෂන් එක මේ සංවිධාන 41ක් එක්ක අපි ග්ලෝබල් ටැරිෆ් එක කොහොමද මේ වගේ ඉදිරියට එන ටැරිෆ් සහ අර්බුදයකාරී තත්ත්වයන් හැන්ඩල් කරන්නේ ලේබර් ඇන්ඩ් ඉකොනොමික් පර්ස්පෙක්ටිව් දෙකේම. So මම හිතන්නේ ඊට පස්සේ අපි ඇවිල්ලා මේ අපේ මේ එම්ප්ලොයිමන්ට් සුරක්ෂිතභාවය කියන්නේ ජොබ් ප්‍රොටෙක්ෂන් ඇන්ඩ් වේජස් කියන දෙක ફોකස් කරන්න ඕනේ. and ප්‍රධානම දේ ස්කිල් ඩෙවලොප්මන්ට් කියන එක.
අප්ස්කිලින් ඇන්ඩ් රීට්‍රේනින් කියන එක වෘත්තීය සමිති තාම අතට අරගෙන නැති කන්සෙප්ට් එකක්. නව තාක්ෂණය සහ අලුත් දේවල් එද්දී මේ සහ මේ වගේ මර්ධනකාරී තත්ත්වයන් යටතේ කොහොමද අපි ඒව හැන්ඩල් කරන්න කියන එක අපි යූනියන්ස් වශයෙන් අපි ෆෝකස් කරන්න ඕනේ. ප්‍රධානම දේ වෘත්තීය සමිති මූව්මන්ට් එක වශයෙන් අපේ කම්කරුවන්ට සහ වෘත්තීය සමිති නායකයන්ට අපි ලබා දෙන්න යුතු අධ්‍යාපනය and reliable news flow එකක්. අපේ information sharing කියන එක. and මේ ආර්ථික සහ මේ free trade agreements වල ඒ සම්බන්ධව තියෙන knowledge එක. මම දන්නවා මේ ටිකේ ගොඩාක් free trade agreements prepare වෙන ගමන් ඒ සම්බන්ධ සාකච්ඡා වෙන ගමන් තියෙනවා. so මම හිතන්නේ ඒ සම්බන්ධ වෘත්තීය සමිතියේ ටේබල් එකේ ඉන්න ඕනේ bargaining එකේ තියෙන එකේ වැදගත්කම. ඊට පස්සේ අපි කලින් කිව්වා වගේ EU GSP+ ඒක කොහොමද අපි leverage එකක් කරගන්නේ? ප්‍රධානම දේ ඊළඟට එන labor law reforms. මේකේ කොහොමද ප්‍රතිපත්ති මාර්ගයෙන් අපිට පුළුවන් වෙන්නේ ඉන්ෆ්ලුවන්ස් කරන්න මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් ආවත් අපේ කම්කරුවන් අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? අපේ policies, අපේ fundamental principles අපි කොහොමද රැකගන්නේ කියලා. so මම හිතන්නේ මේ කාරණා තුළ අපි focus කරන්න ඕනේ කියලා මගේ කතාව අවසන් කරනවා. ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි. Thank you very much, Lakshan. I don't know how to summarize because like what you explained was also in a way a summary with a lot of data. Some of the key, I mean, yeah, if I try to do it in 1 minute, I can't do justice to you. But you got a very interesting, very interesting start. How, I mean, you looked at how the narrative is formed surrounding these words in April when the tariff was announced, the role of the businesses and ease of doing businesses and the cash flow management and how Sri Lanka should keep global competitiveness. And when these words were mainstreamed and the natural losses, the victims were the words like the concepts like decent work and access to skills and like unionization and freedom of association and all of this. So then that's that kind of explains the whole the whole set of like development that we saw later. And in a situation like this, giving more flesh to the broader framework that Mr. Tennakong established. You brought in elements like how regionally countries are being, like trying to not necessarily on economic grounds, but also geopolitically trying to negotiate different deals with with US, while also at the same time negotiating also with the geopolitical partners, China, so leading to this competition. So for Sri Lanka, this has been a time, increasingly difficult time for union and the trade unionism in particular, and especially also the government is prioritizing exports, and the words that like ease of doing business kind of words, language gets more priority. And so we are in a situation where, you gave us a lot of examples of the next factory to closure, to the bonus issues that came up, how businesses are promoting, well, not necessarily the good practices, but unethical and also unsustainable ways of doing it. So in terms of recommendations, which I liked, you touched on the recommendations in broad-basing the campaign, broad-basing, also it was highlighted earlier, broad-basing union movement, also incorporating more knowledge production and upskilling the workers, and don't just leave it to the factories and the employers, but also like upskilling the workforce should also be a part that the labor movement plays. And then about more information sharing and knowledge sharing, especially about the intrigues of FTAs, for example. I know this is not a very like broad. I'm not doing justice, but this is kind of broadly reducing what you said to me too.
Yeah, and then we'll go into a little bit of a discussion after the first round, and then we are also like transcribing what you said and trying to capture all of that, all what's been said here. So I like to mention like sorry මේ ඊළඟ සංවාදයේ ඊළඟට ඔය C180 වගේ discussions වලට මොකද වෙන්නේ, කම්කරු උපදේශන සභාවට මොකද වෙන්නේ කියන ඒවා පොඩ්ඩක් අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. මම කැමති ලලිතා රංජනී මහත්මියගේ අදහස් සහෝදරියගේ අදහස් වෙත යොමු වෙන්න, විශේෂයෙන්ම මේ නිමි භාණ්ඩ සහ රෙදිපිලි සේවක සංගමේ ප්‍රධාන නියෝජිතවරිය හැටියට විශාල සේවයක් පාරේ බැහැලා ඉටු කරන කම්කරු නියෝජිතවරියා නායිකාවක්. අපි හැමදාම ඔයාලට කතා කරනකොට ලලිතා මහත්මියට කතා කරනකොට මේ පැෂනේට් බොහොම මේ ක්ෂේත්‍රයේ තියෙන කැපවීම හොඳට පේනවා. අපිට මේ විනාඩි 12කින් විතර අදහස් දක්වීමක් කරන්න පුළුවන් නම් කොහොමද ඇත්තටම මේක කම්කරුවන්ටගේ ජීවිතයට බලපාන්නේ, අත්දැකීම් මොන වගේද, කාන්තාවන්ට කොහොමද බලපාන්නේ වගේ කරුණු කීපයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ලලිතා මහත්මිය ඔබතුමියගේ අවස්ථාව. බොහොම ස්තුතියි. අපිට පොඩි සම්බන්ධතාවයේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද එකක් තමයි මේ අවස්ථාව නිමිබාණ්ඩ ඇඟලුම් හා රෙදිපිලි සේවක සංගමයට ලබා දුන්නා කියන්නේ මේ රටේ වැඩ කරන සමස්ත කම්කරු ප්‍රජාවගෙන් ඇඟලුම් ශාස්ත්‍රයේ වැඩ කරන අයට ගේ ගැටලු ඉදිරිපත් කරන්න දුන්න එක වේදිකාවක් වෙනවා. එතකොට මම චුට්ටක් පොඩක් ආපස්සට ගිහලා කතා කරොත් 1978 මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්කම අඳුන්වලා දෙන මේ නිදහස් වෙළඳ කලාප, විශේෂයෙන් කටුනායක, බියගම, කොග්ගල කියන නිදහස් වෙළඳ කලාපවල මං හිතන්නේ සම්බන්ධතාව බිඳ වැටුණා. නැවතත් ඇවිල්ලා මම දන්නේ. ලලිතා මහත්මිය මුතුමිට ඇහෙනවද දන්නේ අපි කියන දේවල්? sorry ඔයා කියන එක අපිට ඇහෙන්නේ නැහැ. Right. I think she dropped out. ලලිතා මහත්මිය කතා කරන්නේ. මියුට් වෙලා ඉන්නේ ඔබතුමිය. මියුට් වෙලා ඉන්නේ, අන්මියුට් කරන්න. සුබඩ විශේෂයෙන්ම ඇවිල්ලා තියෙන්නේ විවිධ ගොඩාක් දුෂ්කර පළාත්වල ඉන්න කාන්තා ශ්‍රමිකයන්. නමුත් ඒ එන්නේ ගොඩක්ම ඉතාමත්ම අඩු වැටු වලට තමයි ඔවුන් රැකියාවල් හොයාගෙන ඉන්නේ. ඒගොල්ලන්ගේ ලොකුම බලාපොරොත්තු තිබුණේ මේ රැකියාවක අවශ්‍යතාවය. එතකොට ඒ කාලේ 2000 විතර වසර වෙනකන් ගන්නකොට මේ කලාප ඇති වුණේ ඇත්තටම මේ වහල් කලාප කියන තත්වයකට තමයි ගොඩක්ම තිබුණේ. ඒ කියන්නේ රටේ පවතින කම්කරු නීති රීති ක්‍රියාත්මක නොවන විදිහට තමයි මේ සේවකයන්ගේ මේ වෘත්ති අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් කියන දේවල් අතුනේ. කොහොම නමුත් අපි වුණා ඒකාබද්ධව සහ අපි තනි වෘත්ති සමිතියක් හැටියටත් මේ ලංකාවේ අපි පළවෙනි කාන්තා වෘත්ති සමිතිය, කාන්තා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන වෘත්ති සමිතියක්. ඒතකොට අපිට ගොඩක් පුළුවන්කම ලැබුණා මේ 2000 වසරෙන් පස්සේ විශේෂයෙන්ම කටුනායක බියගම කියන නිදහස් වෙළඳ කලාපවල මේ වෘත්තීය සමිති, මේ වහල් කලාපවල මේ පවුරු විඳගෙන මේ වෘත්තීය සමිති කියන එක යම් තාක් දුරකට ඒ කර්මාන්තශාලාවල සංවිධානගත කරන්නේ. ආයතන කීපයක වෘත්තීය සමිති ඇති කරලා ඒවත් එක්ක කටයුතු කරලා සමහරක් ආයතන වල සාමූහික කිවිසුම් පවා ඇති කරගත්තා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය තමයි
මේ සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන වෘත්තීය සමිති ව්‍යාපාරය දිගට අඛණ්ඩව ගෙනියන්න තියෙන ලොකුම බාධාව තමයි රාජ්‍යාංශය වගේ නෙමෙයි මේ පෞද්ගලික අංශය මේ අයගේ මේ සේවා කාලයන් ඉතාමත්ම කෙටි කාලීනව ඔවුන් රැකියාවල් කරලා නැවත තමන්ගේ ගම් රටවල් වලට යන නිසා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ තත්ත්වය අපි වෙනස් කරලා තියෙනවා ගොඩක් වෙලාවට. කාන්ත ශ්‍රමිකයෝ ගොඩක් වෙලාවට දැනුවත් වෙලා තියෙනවා. තමන්ගේ කම්කරු අයිතිවාසිකම් ගැන දැනගෙන ඉන්නවා. ඒකට විශේෂයෙන්ම වැඩබිම් තුල තමන්ගේ ප්‍රශ්න කතා කරන යම් තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි එවැනි අවස්ථාවන් වලදී අපිට එනවා විවිධ අර්බුදකාරී තත්ත්වයන්. අපි පොඩක් ආපස්සට ගියොත් කොවිඩ් ව්‍යසන එනවා. ඊගාවට එනවා අපිට මේ ආර්ථික අර්බුදය. ඒකට මේ කොයි දෙයක් ආවත් මේ ෆැක්ටරියට හිර වෙලා ඉන්න මේ ශ්‍රමිකයන්ට Tamanගේ හඬ, ඒ කියන්නේ කම්කරු හඬක් හැටියට ඉදිරියට ගේන්න බැරි තත්ත්වයට තමයි මේ රටේ නීතිය, උත්තිය සමිති ගත වීමට තියෙන අයිතිය අද වෙනතුරුත් තියෙනවා. සංවිධාන අපි කතා කරනවා හිතන්නේ මේ මට ඉස්සෙල්ලා කතා කරපු උත්තිය සමිති අපේ බැංකු සේවක සංගමය ඒ වගේ අපේ සහෝදර මේ නිදහස් වෙනද කලාපේ සහෝදරයා කිව්වා මේ අපි මේ උත්තිය සමිති ගැන කතා කරනවා. එතකොට පළවෙනි දේ තමයි මේ උත්තිය සමිති ගැන අපි කතා කරාට මේ උත්තිය සමිති ගත වෙන්න මේ උත්තිය සමිති පවත්වාගෙන යන්න අපිට තියෙන ඉඩකඩ මොකක්ද? ඒ සඳහා හාම් පුතාගෙන් කොච්චර සහයෝගයක් තියෙනවද? පවතින රජයන් වලින් කොයි වගේ තත්ත්වයක් අපිට තියෙනවද? එතකොට කම්කරුවන්ගේ කම්කරුවා අයිතිවාසිකම් කොච්චර දුරට මේව තුල ආරක්ෂා වෙනවද? මම කියන්න කැමති අපි මේ තීරු බදු ප්‍රශ්නය ආපු වෙලාවේදී අපේ ලංකාවේ උත්තිය සමිති රාජ්‍ය නොවන සංවිධාන අපි එකට එකතු වෙලා අපි ලොකු සැලසුම් සහගත විදිහට වැඩපිළිවෙලක් සාකච්ඡා කරා කොහොමද මේ ශ්‍රමිකයන්ගේ මේ තීරු බදු ක්‍රමය තුල මේගොල්ලන්ගේ මේ රැකියාවල් සුරක්ෂිත කරන්නේ ඒගොල්ලෝ මෙතෙක් කල් ලැබපු වරප්‍රසාද දැන් උදාහරණයක් කියනවා නම් මේ ශ්‍රමිකයන්ට ජීවත් වීමට සරලන වැටුපක් නැහැ. එතකොට මේගොල්ලන්ට පැයකට සේවයක් තියෙන බොහොම කලාතුරකින්. එතකොට ඊගාව එක තමයි මේගොල්ලන්ට තියෙන්නේ දිය නොහැකි නිෂ්පාදන ඉලක්ක සපුරන්න ඕන. ඒකෙන් විශේෂයෙන්ම දේශීය වෙළඳපොළට නෙමෙයි අපි මේ භාණ්ඩ වැඩිපුර නිෂ්පාදනය කරන්නේ. විදේශීය වෙළඳපොළට. එතකොට මේක තුල ආම්පුතාලා බොහොම විදිහට සූක්ෂම වෙලා තියෙනවා. මේ පවතින Tamanට ලැබෙන ඇණවුම් අවුරුද්දකින් කරන්න ඕන එක මාස 6න් කරලා ඉක්මනට ඉවර කරනවා. දැන් මේ තීරු බදු එකේදී මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි මේ වන විට කොග්ගල නිදහස් වෙනද කලාපය ගත්තත් අපේ අනිකුත් නිදහස් වෙනද කලාප ගත්තත් එකම අපි ගොඩක් වැඩ කරන කළුත දිස්ත්‍රික්කේ ඒ ආයතනවල ගොඩාක් ශ්‍රමිකයන් මේ හොඳ ගැනුම්කරුවෝ ගැප් වගේ හොඳ ගැනුම්කරුවන් හා වැඩ කරන ආයතනවල අද මේ කාන්තා ශ්‍රමිකයන්ට විශේෂයෙන්ම කාන්තා ශ්‍රමිකයෝ වැඩි ඒගොල්ලන්ගේ රැකියාවල් වල අනතුරට දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රවාහන පාසුකම් නවත්තලා තියෙනවා. එතකොට ඊගාවට ඒගොල්ලන්ගේ අතිකාල නවත්තලා දෙනවා. හිටි ගමන් ආයතන නිවාඩු දෙනවා. එතකොට ඊගාව එක තමයි ඒගොල්ලෝ භුක්ති විඳපු ඔය වරප්‍රසාද තව විශේෂයෙන්ම ඒගොල්ලන්ට සෞඛ්‍ය පැත්තෙන් ඒ ලැබිච්ච දේවල් විනෝදචාරිකා මේ වගේ අර ඒගොල්ලන්ගේ ජීවිතේ යම්කිසි ආකාරයක ලැබිච්ච දේවල් අද ගොඩාක් දේවල් ඒගොල්ලන්ට අහිමි කරලා තියෙනවා. හැබැයි මේවා කොයිවත් සංඛ්‍යාලයකින් ගත වෙන්නේ නැහැ. මේ පැමිණිලි කොහෙටවත් යන්නේ නැහැ. මේවා ගැන කතා කරන්නේ නැහැ. දැන් රජය වුණත් කියන්නේ මේක එච්චර බලපාන්නේ අපිට. මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි මේවා සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් බහුතර කම්කරුවන්ට මේ රැකියාවල් වල අනාරක්ෂිතභාවය තියෙනවා. එතකොට මේ අනාරක්ෂිතභාවය ගැන අපි කතා කරන්න යනකොට කම්කරුවට ආයතනය පැත්තෙන් ලැබෙන පිළිතුර තමයි කැමති නම් ඉන්න නැත්තම් යන්න අපිට දැන් ඕඩර්ස් නැහැ අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට අර තමන්ගේ දෛනික ජීවිතය තමන් හුරු වෙලා තියෙන ජීවිතය ගැටගසා ගන්න අර අවුරුදු 10 15 වැඩ කරපු ශ්‍රමිකයෝ වෙනත් කර්මාන්ත ශාලාවකට යන්න උත්සාහ කරනවා. ඇයි යාට මේ හාම්පුතා ගැන විශ්වාසයක් නැහැ. රැකියාව ගැන විශ්වාසයක් නැහැ. එතකොට යාගේ හිමිකම් ගැන විශ්වාසයක් නැහැ. එතකොට මේ හැම දෙයක්ම විශ්වාසයක් නැති වෙනකොට තමන් මේ රටේ තියෙන කම්කරු නීති ගැන හිතන්නෙත් නැහැ. ඒව ගැන බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. තමන්ගේ ජීවිතය නැත්නම් මුළු පවුල ගොඩනගා ගන්න තමන් වෙන තැනකට ඉබේම වෙනත් තැනකට යනවා. කොංගල් නිදහස් වෙන කලාපේ මම ආයතනය කියන්නේ නැහැ. මොකද ඒකේ මේ වෙලාවේ ආයතනය කිව්වොත් වැඩ කරන අයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊටමත්ම
ඉහළ මට්ටමේ ඇඟලු නිෂ්පාදනය කරන ආයතනයක අපේ උත්තරී සමිති සමාජිකයොත් ඉන්නවා. මේ අකුරැස්ස කියන ප්‍රදේශවල එන සහෝදරියන් කීප දෙනෙක්ව එක පාටම ඒගොල්ලන්ගේ ප්‍රවාහන නවත්තලා දෙනවා. කිසිම දැනුම් දීමක් කරලා නැහැ. එතකොට ඒගොල්ලෝ ඒ ගැන ප්‍රශ්න කරාම කියලා තියෙන්නේ අපිට දෙන්න පුළුවන් තැන තමයි අපිට ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්නේ. ඔයගොල්ලෝ එතනින් ගලන්න කියලා. එතකොට අපේ ප්‍රශ්නය තමයි මේ ශ්‍රමිකයව මේ සේවකයව වැඩට ගන්නකොට පත්‍රීමේ ලියුමක් දීලා සේවා කොන්දේසි ඇතුව බඳවා ගන්නවා. එතකොට මේ බඳවා ගන්නකොට නිෂ්පාදන ක්‍රියාවලිය යෙදෙනකොට ඒ සියලු කොන්දේසිත් එක්ක වැඩ කරනවා නම් ඒ සේවකයාගේ රැකියාව ඉවත් කරනවා නම් යම්කිසි දීපු වරප්‍රසාදයක් මේ තීරුබද්ධ ක්‍රමයේ තුල හෝ කොතනකදී හෝ යම්කිසි කප්පාදුවකට ලක් වෙනවා නම් මේව කතා කරන්න ඕන. මේව සේවකයන්ට දැනුම් දෙන්න ඕන. මේව සාධාරණ විදියට රටේ පවතින සේවය අවසන් කිරීමේ අනුව වන්දි ලබලා දෙන්න ඕන. දැන් බැරි වෙලාවත් මේ කම්කරු නීති සංශෝධනයේ තුල මේ පනත් වල මේ කම්කරුවන්ට තියෙන කම්කරු ආවරණය වන විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල, සේවා භාරකාර අරමුදල, ප්‍රසූතිකාදාර ආඥා පනත, එතකොට සේවය අවසන් කිරීමේ පනත මේ හැම දෙයකින්ම තියෙන ප්‍රතිලාභ අහිමි වෙනවා නම් අහිමි වුණොත් එතකොට මේ කම්කරුවන්ට යන තත්ත්වය මොකක්ද? එතකොට මේගොල්ලන්ට ලොකුම ප්‍රශ්නේ තමයි මේගොල්ලන්ට කේවල් කිරීමේ බලය නැහැ. උත්තරී සමිති ගත වෙලා නැහැ. ගත වෙන්න දෙන්නේ නැහැ. ඒ ගත වෙන්න නොදෙන්නේ ඇයි? අපි කියනවා උත්තරී සමිති පිළිගත යුතුයි. උත්තරී සමිතිය වලට අපි කියනවා 87 සම්මුතිය අනුව තියෙනවා 98 සම්මුතිය අනුව කේවල් කිරීමේ අයිතිය තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා කියලා. හැබැයි දැන් මේ නිදහස් වෙනද කලාප සහ මේ කර්මාන්තශාලා වලට අවුරුදු 50කට ආසන්න ඉතිහාසයක් තියෙනවා. හැබැයි ඒ ඉතිහාසය තුල අඛණ්ඩව වෘත්ති සමිති ව්‍යාපාරය කරගෙන යන්න කිසිම රජයකින් අවස්ථාවක් ලැබලා දීලා නැහැ. ඇයි ඒ සේවකයන්ගේ හඬ ඊ타ත්ම තියෙන්නේ පල්ලෙහැන්. එතකොට ඒ අය වෘත්ති සමිතියකට ගත වුණොත් මොකද්ද කියන්නේ? කරුණා කරලා වෘත්ති සමිතිය ඉල්ලාසය. මේ කාලෙත් ඒ තත්ත්වයන් තියෙනවා. එතකොට සේවක වෘත්ති සමිතිය ගත වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කේවල් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන් ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් බලන්නේ Tamanගේ ජීවත් වෙන්න රැකියාව ආරක්ෂා කරගන්න. දැන් රැකියාව ආරක්ෂා කර ගැනීම ප්‍රශ්නයක් පත් වෙලා තියෙනවා. මේ දවස්වල කියන ලොකුම දේ තමයි අපිට ඇනවුම් නැහැ. අපි දන්නේ නැහැ ඉස්සරහට එයිද කියලා. ඒ නිසා අපි කියන සේවා කොන්දේසි මත වැඩ කරන්න. නැත්තම් යන්න. දැන් ඊගාව එක තමයි අපි මේ වැටුප් ගැන කතා කරන්නේ. දැන් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ජාතික අවම ඒ කියන්නේ අවම වැටුප් රුපියල් 27000 වුණා. දැන් මේ සැරේ රාජ්‍ය ආයත් එක කියනවා ලබන අවුරුද්දේ ජනවාරි 30000ක් එනවා කියලා. හැබැයි අපේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ 30000 තුල නේවාසිකාගාර වලට ගෙවාගෙන, වතුර බිල් ගෙවාගෙන, එතකොට විදුලි බිල් ගෙවාගෙන, ගොඩක් සංක්‍රමණය වෙලා ඉන්න අය විවාහ වෙලා ඉන්නවා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත්. එතකොට ඒ දිස්ත්‍රික් ප්‍රධාන අපනයන සැකසුම් කලාපවල දරුවන්ගේ ඒගොල්ලන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට කොහොමද වැඩ කටයුතු කරන්නේ? අපි මේ සැරේ රාජ්‍ය ආයවැයට අපි මේ අවුරුද්දේ අතරම අපි ජාතික උපදේශන සභාව නියෝජනය කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි රාජ්‍ය ආයවැයට අපේ ජාතික උපදේශන සභාව නියෝජනය කරන උත්ති සමිති යෝජනාවලියක් ඉදිරිපත් කරා. අපි ඉල්ලුවේ අඩුම තරමින් වෙනසකින් තොරව විශේෂයෙන්ම මේ දමිළ සහෝදර සහෝදරියෝ දැන් ගොඩාක් මේ ඇවිල්ලා මෙහෙ වැසේවය කරනවා. ඒගොල්ලන්ට භාෂා ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ දරුවන්ගේ පාසල් වලට දමා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් පෙර පාසල් වලට ඇතුල් කර ගැනීමේ ගැටලු තියෙනවා. එතකොට මේ හැම එකක්ම නිසා අපි ඉල්ලා සිටියා අඩුම තරමින් පාසල් දෙකක්වත් මේ ගම්පහ දිස්ත්‍රික්කයට ලබා දෙන්න මූලික අධ්‍යාපනය ලබා ගන්න. එතකොට මේ හැම දෙයකින්ම දැන් මේ අය නැවතත් තමන් ගමෙන් නගරයට ඇවිල්ලා නගරෙන් ආයෙ නැවත ගමට යන්න වෙන්නේ රැකියාවකුත් නැතුව හිස්සතින් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් යම් ප්‍රමාණයකට අඩපණ කරගෙන. එතකොට අපි රජයට කියන්නේ අපි බලගත්තු හාම්පුතුන්ට කියන්නේ පැහැදිලිවම ආයෝජන මණ්ඩලයට අපි කියන්නේ මේවා යට ගහන්න එපා. මේවා හරි සංඛ්‍යා ලේඛන ගන්න, මේ පැමිණිලි ගන්න, මේ පැමිණිලි වලට නිවැරදි විසඳුම් දෙන්න. ආයතන පවත්වාගෙන යන්න බැයි නම් මේ පවතින කම්කරු නීතිය අනුව සේවය අවසන් කිරීමේ පනත අනුව ඒ පනතේ කියනවානේ අවුරුදු 1 ඉඳලා 5ට මෙච්චරයි, 5 ඉඳලා 10ට මෙච්චරයි, 10 ඉඳලා 15ට මෙච්චරයි. එතකොට මේ සාධාරණ වන්දියවත් මේ සේවකයන්ට දෙන්න. මේ ශ්‍රමය අරගෙන මේ ශ්‍රමයට පයින් ගහන්න එපා, බාල්දු කරන්න එපා. මේ රටේ පුරවැසියෝ තමයි. මේ අද ඉන්න හැම කෙනෙකුටම ඕනම රජයකට බලයට එන්න මේ රටේ මහ ජනතාවගේ ඡන්දයෙන් එන්නේ. එතකොට හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. තමන්ගේ රටේ පුරවැසියන්ගේ ඒ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න.
එතකොට මේ ආයේ සෞඛ්‍ය පැත්ත ගත්තොත් මේ පහුගිය දවස්වල ගොඩක් අපේ සමාජගත වෙලා තියෙනවා අර බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ කාන්තාවක් ගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. එතකොට දැන් අපි කොච්චර කතා කරත් උත්ති සමිතිය හැටියට කතා කරත් රාජනවන සංවිධානය හැටියට කතා කරත් ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. එහෙමනම් අපි ගෞරවාන්විත වැඩබිමක් තුල මේ කාන්තාවන්ට අඩුම තරමින් මේ පැයාටේ සේවය තුල තමන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂා කරගෙන වැඩ කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මේක තීරුබදු එකටයි GSP+ එකටයි මේ වරප්‍රසාද ලංකාවට මේව ලැබෙනකොට මේ තීරුබදු ලංකාවට ලැබෙනකොට කිසිම වෙලාවක ඒවැ තිබිච්ච සහනයන් මේ කම්කරුවන්ට ලැබුණේ නැහැ. මේ කම්කරුවෝ දන්නේ නැහැ. මේ කම්කරුවෝ දැනුවත් නැහැ. ඉතින් එහෙමනම් පැහැදිලිවම මට අවසාන යෝජනාවක් හැටියට ගේන දෙන එකක් තමයි මේ වෘත්තීය සමිතිය පිළිගැනීම, මේ සංවිධානය වීමේ අයිතිය, මේකට ගරු කරන්න ඕන, මේකට ඉඩ දෙන්න ඕන, විශේෂයෙන්ම මේ පෞද්ගලික අංශයේ ඇඟලුම් ශේෂ්ඨවල. ඊපස් දෙවැනි කාරණේ තමයි මේ සේවකයන් භුක්ති විඳපො මේ වරප්‍රසාද, මේ හිමිකම්, මේ කිසිම දෙයක් මේ තීරුබදු ක්‍රමය ගැන හැලා මේකට යටපත් කරන්න එපා. මොකද යටපත් කරොත් වෙන්නේ මේ අයගේ ජීවිත තව තවත් දරිද්‍රතාවයට පත් වෙනවා. ඒතකොට ඊගාව එක තමයි අපි කතා කරාට වැඩක් නැහැ. අපිට කතා කරන මේ වෘත්තීය සමිති පිළිගැනීම තුළ අපේ කේවල් කිරීම බලය වැඩි කරලා අපිට ඒ අයිතිවාසිකම් දිනා ගන්න තැනක් තියෙනවා. මම අවසාන වශයෙන් එක උදාහරණයක් කියන්න කැමතියි. අපි 2005 වගේ වර්ෂයේ අපි කොග්ගල නිදහස් කලාපේ වෘත්තීය සමිතියක් හදලා ඒ වෘත්තීය සමිතිය අපි සාමික කේවල් කිරීමේ ගිවිසුම අත්සන් කරා හම්පුතුන්ගේ සංගමයත් එක්ක. අපි පැහැදිලිවම ඒ ගිවිසුම තුළ අන්තර්ගත කරගත්තා රැකියාවන් සුරක්ෂිතයි. මෙන්න මේ විදිහට වැටුප් වෙනවා. වැටුප් විෂමතාවය මේ විදිහට වෙනවා. ඊගාවට විශේෂයෙන් පසුත හිමිකම් ලබන කාන්තාවන්ට ලැබිය යුතු විශේෂ වරප්‍රසාද මොනවද පනතින් එහාට ගිය. ඊගාව එක තමයි මේ අයට ගෞරවාන්විත රැකියාවන් කොහොමද කරන්න කියන්නේ. ඒකට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සංවිධානගත වීමට අයිතිය අවශ්‍යයි. වෘත්තීය සමිති පිළිගත යුතුයි. කේවල් කිරීමේ බලයට ඉඩ දිය යුතුයි. සාකච්ඡා කළ යුතුයි. හේතුව මොකද? අපි උපරිම ලාභය අරගෙන අවසానයි. අපි මේ ශ්‍රමයට දෙන ඉතාම ෂූටි දෙයක්. අපි මේ වන විට අපේ නෙට්වර්ක් එක තුල අපි ගැනුම්කරුවන් සමග අපි සාකච්ඡා කරනවා. හැබැයි ඒත් අපි දකින්න එච්චර සාධාරණයක් වෙයි කියලා බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට. පොඩි තාක්ෂණික අඩුපාඩුත් එක්ක තමයි මට කතා කරන්න. බොහොම ස්තුතියි ලලිතා රංජනි මහත්මිය. මේ ඔය වගේ අඩුපාඩු අපි හැමෝටම තියෙනවා කියන ප්‍රශ්නයක් නැහැ. ඔබතුමිය ඉටු කරන සේවය දිහා බැලුවම ඔය වගේ දෙනවා අපිට තේරුම් ගන්න පුළුවන්. මම නැවතත් ඊටාම කෙටියෙන් සමරයිස් කරන්න උත්සාහ කරනවා නම් අපි සංවාදයට ටිකක් කාලය ඉතුරු කරගන්න ඕනේ. So the key idea, I mean, I'll start from the end. Ms. Dedukumara highlights the need to the importance of the recognition, the very basic thing, constitutionally guaranteed right to organize themselves as workers. So then recognition, the right to recognition, and then negotiate for better outcomes for workers. So this is the main recommendation for themselves, and also for lawmakers that she puts forward. And if we were looking for the structural outcomes of crisis like US tariff cuts, this presentation by Ms. Dedukumara is a very good example of how the tariff crisis has been used to repress workers further, deprive them of the usual benefits, at least that they were receiving, like the very basic minimums like transport and organizing themselves. Now it has gone to the level of repressing workers to the point of getting them out of work, or and discouraging them to remain in work in the factories if they were ever if the workers ever got involved in work, in trade union building trade unions or getting involved in a trade union. And she also mentioned how the employers discourage who senior workers who have like 10-15 years or even more of service, discourage them to continue
and then in a situation where overall trust in the employers and the protections in terms of law that employees have, when overall trust fail, the employees go in search of other employment or completely go out of job, thereby redeeming the employers of any liability they have in for the employees, like paying compensation, etc. So this is a very very cheap, I mean less costly way of getting rid of the burden of honoring labor. This is a new, this is an increasing practice among among employees she mentioned. And so there are many examples of this, like cutting transport and other benefits. So I'll stop there. දැන් චතුර මහතා වෙත චතුර සමරසිංහ මහතා ඔයාගේ මූණෙන් කොටසයි අපිට පේන්නේ ඉතලා මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නම් හොඳයි. දැන් වෙනදල සහෝදරයා. තව ටිකක් try කරලා බලන්න. එතකොට හොඳයි. අපි බලනවා ඔයා ගොඩක් ඔයාගේ ඔයාව දාගන්න අමාරුයි කැමරාවක් ඇතුළට ඒකයි. මේ ඉතින් දැන් කොහොමද සහෝදරයා? දැන් සෑහෙන්න හොඳයි. තව උත්සාහ කරන්න පුළුවන්. right. ඊළඟට දැන් චතුර සහෝදරයට කතා කරන විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ කරුණු කීපයක් අහන්න විනාඩි 10ක් 12ක් අපි අරන් කතා කරමු. ඉස්සෙල්ලාම කොහොමද මේ தত্ত্বය ඔබතුමා නියෝජනය කරන්නේ වතු කළමනාකරුවන්ගේ සංගමය කොහොමද වතු ක්ෂේත්‍රයට බලපාන්නේ? අපිට ඉලක්කම් ගැන වැඩක් නැහැ. කොහොමද මේ සමස්ත වෘත්තීය ක්‍රියාවලිය දැන් ඉතල රුචිපාර්තන කොහොමද කතා කරා 90 ගණන් වලදී කොහොමද එක්සත් ව්‍යාපාරයක් හැදෙන්න කම්කරු ව්‍යාපාරයේ එක්සත් කම්කරු ව්‍යාපාරයක් ගොඩනගා ගන්න වතු ක්ෂේත්‍රයෙන් දායකත්වයක් ලැබුණේ කියලා. ඒ කාලේ මේ වතු ක්ෂේත්‍රයේ මේ රිෆෝම්ස් සිදු වුණු අවධියනේ. ඒක වන්දන වැදගත් වෙනවා. කොහොමද අද තත්ත්වය විශේෂයෙන් මේ දැන් අලුතෙන් එක්ස්පෝර්ට්ස් අඩු වෙන තත්ත්වයක් තුළ කොහොමද බලපාන්නේ? කොහොමද සාකච්ඡාව යන්නේ? ඒ වගේම පොදුවේ කම්කරු ව්‍යාපාරයට මොන වගේ තත්ත්වයක්ද දැන් තියෙන්නේ? කොහොමද කලමනාක් සුදු කරපට මේ නියෝජනයක් කරන නිසා කොහොමද කියලා අපිට දැනුවත් කරන්න පුළුවන් නම් පොඩ්ඩක් තත්ත්වය. තරින්ද සහෝදරයාට මම මහා පැහැදිලිව එහෙම ඇති කියලා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මම කැමතියි මේ අදහස් එකතු කරන්න විශේෂයෙන්ම මේ ටැරිෆ් අවදානම එනකොට අපේ රට තිච්ච තත්ත්වය විශේෂයෙන්ම අපි දන්නවා බැක් ටු බැක් චැලෙන්ජස් මම හිතන්නේ පැන්ඩමික් කොරෝනා පැන්ඩමික් එකෙන් පස්සේ අනතුරුව ආර්ථික බිඳවැටීමකට පස්සේ යන්තම් හුස්මක් වගේ අල්ලන වෙලාවක තමයි මේ ටැරිෆ් ප්‍රහාරය ලංකාවට එන්නේ. ඒ වගේ තත්ත්වයක තමයි රට තිබෙන්නේ. ඊළඟට මේ 40ක වගේ මුල් වෙලාවේ ආපු මේ පර්සන්ටේජ් එකත් එක්ක සමාජයේ විවිධ කොටස් මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා මේක මේ බරින් ගත්තද කියන්නේ ඒ ආපු ප්‍රහාරය. අපි දැක්ක ආණ්ඩුව පැත්තෙනුත් විශාල බරක් ඒ එන ප්‍රහාරයේ බරින් ගත්තේ නැහැ. ආණ්ඩුව බොහෝ විට කටයුතු කරමින් හිටියේ ආවෘත්තව විවෘතව නෙවෙයි. වුන් සමාජයත් එක්ක සංවාදයක් විශේෂයෙන්ම වෘත්තීය සමිති රටේ ජනයා සංවිධානත් එක්ක ඒ බරින් කටයුතු කරන්නේ නැහැ. ඒ විවෘත භාවයේ තිබුණේ නැහැ කියන්නේ. ඒ වගේම අපි දැක්කා මේ වින්දිතේ බවට පත් වෙන විශේෂයෙන්ම ජනතාව වෘත්තීය සමිති වැඩ කරන මිනිස්සු කියන කොටස් අතර මේ ප්‍රහාරයේ තියෙන මේ බර හා මේකේ තියෙන අවදානම පිළිබඳව එහම ඒ බරින් එක ගත්තේ නැහැ. අපි දැක්කා. එතකොට වෘත්තීය සමිති ව්‍යාපාර සිවිල් සංවිධානත් එක්ක අපි මූවමන්ට් එකක් හැදුවා මට සංවිධාන 29ක 30ක විතර. ඒ අතරත් ලංකාවේ ප්‍රධානම සමිති කීපයක් වගේ තමයි සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒතර වෘත්තීය සමිති ව්‍යාපාරය තුලත් මේ සම්බන්ධයෙන් මේ බරෙන් ගන්න බැලුවේ නැහැ. එතකොට බොහෝ විට මේ සංවිධාන ගත වුණේ මොහොතේ මේ ටරිෆ් අර්බුදයේ වෙලාවේ ඒකට විකල්ප හොයන්න හා ඒකට මුහුණ දීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති සංවිධාන උනේ විශේෂයෙන්ම මේ වින්දිතව නියෝජනය කරන ශ්‍රේෂ්ඨවල. ඒ වගේම අපි දැක්කා මේ රටේ විශේෂයෙන්ම ලොකු බරකින් වැඩ කළ යුතු තිබෙන ඔපොසිෂන් එක නැත්නම් විරුද්ධ පක්ෂය
තාම නිද්‍රාශීලී විදිහට තමයි ටැරිෆ් ප්‍රහාරය හමුවේ කටයුතු කරන්නේ. විශේෂයෙන් මුල් අවධියේදී අපි සංවිධාන හදාගෙන අපි සමාජය ඇතුළේ විශේෂයෙන් මාධ්‍ය ඇතුළෙත් මේකට විශාල ඉඩක් දුන්නේ නෑ. මේක වහගෙන වගේ ගිය තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ඒ බර ගත්තේ නෑ. ලංකාව සමාජයක් හැටියට මේක කොයිතරම් දුරට ව්‍යාප්ත වෙන්න පුළුවන්ද? ආර්ථිකයේ බිඳවැටීමක් කොච්චර දුරට ඒ තුල මතුවෙමින් සමාජය ඇතුලේ බරපතල සමාජ බිඳවැටීමකට යන්න ඉඩ කඩක් තිබිච්ච ඒ තර්ජනය ඒකේ බරින් ගත්තා. රටේ වාසනාවකට වඩා රටේ ජනතාවගේ වාසනාවකට යම් ප්‍රමාණයක රජයේ මැදිහත් වීමත් හේතු කොටගෙන අද වෙනකොට ඒක 120 දක්වා වගේ පල්ලෙහාකට ඒම තුල දැන් හුස්මක් ගන්න තරමට මේක ඒ தත්ත්වයේ යම්කිසි පාලනයක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි හිතන්නේ නෑ ඒක සම්පූර්ණ වශයෙන් වෙච්ච පාලනයක් නෙවෙයි. මම කැමති මෙතන ලංකා බැංකු සේවක සංගමේ හිටපු ආදිනායකෙක් අපි රුසිපාර තෙන්නකෝන් සහෝදරයා මම ඒ සහෝදරයා වෘත්ති සමිතියේදී අපි මූණට මූණ හමු නොගෙන ගැසුම් නැතු වුණත් ඒ සහෝදරයාගේ නම මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයේ නිතර කතා බහ වෙන නම. ඉතින් රුසිපාර තෙන්නකෝන් සහෝදරයාගේ වෘත්ති සමිති ශ්‍රී ලංකා බැංකු සේවක සංගමේදී අපි නියෝජනය කරන වතු කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සංගමය අතර අපි ඓතිහාසිකව තියෙන බැඳීම ඉතිහාසයේ පුරාම අපි එකට ගමන් කරලා තියෙන ස්වාධීන වෘත්ති සමිති දෙකක් ඉතිහාසයේ පුරාම වගේම අදත් අපි මේ සම්බන්ධව කටයුතු කරමින් ඉන්නේ. අර රුසිපාර තෙන්නකෝන් සහෝදරයා අර පටන් ගත්ත තැනින් මම කැමති අවසන් කරපු තැනින් පටන් ගන්න. ඔවුන් දරපු එක දශක දෙකකට තුනකට ප්‍රථමව ලංකාවේ වෘත්ති සමිති ව්‍යාපාරයට මධ්‍යස්ථානයක් හදන්න. එක්ක සටන් කරන්න පුළුවන් මුහුණ දෙන්න පුළුවන් මධ්‍යස්ථානයක් හදන්න දරපු උත්සාහය දශක 3කට පස්සෙත් අවාසනාවන්ත ලෙස අදටත් බැරි වෙලා. අපේ කියවීම නම් 1980 අවසන් වරට මේ හැදිච්ච මධ්‍යස්ථානය ජයර්ජ්‍යවර්ධන පාලනයේ කුරුළු මර්ධනයේ අනතුරුව කඩා වැටිච්ච ලංකාවේ වෘත්ති සමිති ව්‍යාපාරය කියන එක අද වෙනතුරුත් නැවත ගොඩනගා ගන්න මේ මට්ටමට හැකි වෙලා නැහැ. ඒකට බලපාව විශාල කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන් 1980න් පස්සේ රටේ ශ්‍රම බලකායට කිච්චිත කම්කරුවෝ තමන්ගේ වෘත්තීය අයිතීන් දිනාගෙන සඳහා විවිධ මම්මාවත් ඔස්සේ යන්න පටන් ගත්තා. මොකද වෘත්ති සමිති ව්‍යාපාරයට එතෙක් තිබිච්ච යෝධ බලය ශ්‍රමිකව දියවෙමින් තිබුණා. ඒකත් එක්ක බොහෝ විට කම්කරු පන්තිය විශේෂයෙන්ම කටයුතු කරමින් සිටියේ තමන් විශ්වාස කරන දේශපාලන පක්ෂ සමග ඒ පක්ෂ වලට අනුගත වෘත්ති සමිතිත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේශපාලන වශයෙන් ඔවුන් ලබන ආණ්ඩු ජයග්‍රහණයත් එක්ක ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ ඇමතිවරු හරහා තමන්ගේ දේවල් ගොඩනගා ගන්න පුළුවන් වේය. තමන් වැඩ කරන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගන්න පුළුවන් වේය කියන වගේ මිත්‍යාවක හිටියා. දශක 4-5කට පස්සෙත් ඒවා ඉටු වෙලා නැහැ මෙතෙක්. නමුත් වෘත්ති සමිති ව්‍යාපාරයේ 1980 දක්වා ඉන් පසුවත් සාමූහිකව ලබාගත් ජයග්‍රහණ ඉතිහාසයේ පුරා තියෙනවා. අදටත් මේ රටේ වැඩ කරන මිනිස්සු යමක් භුක්ති විඳිනවා නම් මේ රටේ පොදු වෘත්ති සමිති ව්‍යාපාරය එක්ක අරගල මතින් ලබාගත් ජයග්‍රහණ තමයි අදටත් අපිට භුක්ති විඳින්න තියෙන්නේ. ඉතින් අවාසනාවකට අද දක්වා අපිට පොදු මධ්‍යස්ථානයක් ගොඩනැගීම කියන කාරණේදී ඒක දවස කල් යන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම කැමතියි වගේම අනතුරුව නැවතත් ටරිෆ් දිසට යොමු වෙන්න විශේෂයෙන්ම මේ ටරිෆ් ප්‍රහාරය හමුවේ ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් ඇඟලුම් ඒ වගේම අපනයන බව තාමත් අවදානම් තත්ත්වයටපත් වෙනවා. මම කිව්වා මේ බරින් මේ බලවේගයව ගත්තේ නැහැ. ඉතින් මුල් අවස්ථාවේ විශාල බිඳ වැටීමකට නියමිතව තිබුණා. බැරි වෙලාවත් මේ 140 කියන තත්ත්වය අපිට යන්න වුණා නම් අති විශාල බිඳ වැටීමකට විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය පැත්තෙන් ගත්තත් වැවිලි කර්මාන්තය අප නියෝජනය කරන අති විශාල බිඳ වැටීමකට ඊට කඩ තිබුණා. නමුත් එහි ප්‍රහාරය මේ percentage එක යම් කිසි විදිහක පහළට ගමන් කිරීම තුළ ඒක අවම වීමක් මේ වෙනකොට නිරීක්ෂණය වෙනවා. නමුත් මේක අති විශාල පංගුවක් අපි ගත්තොත් එහෙනම් අපේ රටේ විදේශ සංචිතය ඩොලර් සංචිතය තියෙන්නේ මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 7ක් විතර. නමුත් අපි වර්ෂයකට අපනයනය කරනවා අපි ආදායමක් උපයනවා ඇමරිකාවට මේ රබර් නිෂ්පාදන ආශ්‍රිත නිෂ්පාදන වලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් 3කට ආසන්න සංඛ්‍යාවක්. ඉතින් මේක විශාල පංගුවක් ආර්ථිකයේ අපේ. ඒත් ඇඟලුම් වලත් මාත් විශාල පංගුවක්. ඉතින් මේ යම් කිසි විදිහකින් තර්ජනයට ලක් වුණොත් මේ
මේ බදු නිසා ආයෝජකයන් අධෛර්යයටපත් වෙලා ඒවා පවත් මේ කර්මාන්ත ලංකාවේ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණොත් ඒක තුලින් වින්දිතයන් පාටපත් වෙන්නේ මේ රටේ විශේෂයෙන් මේ කර්මාන්ත වලට අදාළ වැඩ කරන අතිවිශාල කම්කරු පන්තියේ අය තමයි. ඉතින් මේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් එහෙම වුණොත් විශාල තර්ජනයකට ලක් වෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම රබර් නිමි භාණ්ඩ ආශ්‍රිත කර්මාන්තයේ තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි ඔවුන් මේ වෙනකොට උවද විශේෂයෙන්ම අපි ප්‍රධාන වැවිලි සමාගම් මුල් කරගෙන තමයි අපේ සංවිධානයේ ඉතිහාසය පුරා මේ ගමන් කරලා තියෙන්නේ. ප්‍රධාන ලංකාවේ ප්‍රධාන වැවිලි සමාගම් 23 සහ රාජ්‍ය වැවිලි සමාගම් 5ක් මුල් කරගෙන තමයි අපි මෙහෙම කටයුතු සිද්ධ වෙන්නේ. අවසානකට අපිට බැරි වෙලා තියෙනවා මේ රබර් විශේෂයෙන්ම මේ නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන ඒ ක්ෂේත්‍රය අපෙන් වියුක්තවයි තියෙන්නේ. ඒක විශේෂයෙන්ම මේ ගම්පහ කොළඹ වගේ ආශ්‍රිත ප්‍රදේශ තමයි අතිවිශාල ප්‍රමාණයක පිහිටීම තියෙන්නේ. නිසා මේ සාම්ප්‍රදායිකව අප නියෝජනය කරන ප්‍රදේශවල නෙවෙයි මේ කර්මාන්ත තියෙන ඊට පිටිනුයි. ඒවේ අපිට තියෙන අතරම සම්බන්ධතාවය අඩුයි. ඒක නිසා මේ තර්ජනයට ලක් වෙච්ච සේවක ප්‍රජාව වැඩ කරන ඒ තැන්වල වෘත්ති සමිතිගත වීමක් පෙන්눔 කරන්නේත් නැහැ. ඒ නිසා මේ සේවකයෝ ඇත්තටම හෙට දවසේ වෙන්නේ මොකද්ද කියන පිළිබඳ අවබෝධයකුත් නැතුවම තමයි කටයුතු කරමින් ඉන්නේ. වැවිලි ශ්‍රේෂ්ඨත්වයට අදාළ මේ කාරණේ ගත්තා. ඒක එක පැත්තකින් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම තමයි අපිට පේනවා දැන් මේ පහුගිය අයවැය වෙලාවෙත් විශේෂයෙන්ම මේ තර්ජනයට ලක් වෙලා තියෙන වැවිලි භෝග වෙළඳපොළ ඒ වගේම ඇඟලුම් මහ අනිකුත් හරි අර්බුදය හමුවේ ගැටලු සහගත තත්ත්වයේ උපතෝපෝටික තත්ත්වයන්ට පත් වෙලා තියෙන මේ කර්මාන්තයන් පිළිබඳව එම අයවැයෙන් දක්වූ විශේෂ සැලකිල්ලක් හෝ ඒ පිළිබඳව අවධානයක් අපිට පේන්නේ නැහැ. ලංකාවේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන විපක්ෂයවත් අපි දැක්කේ නැහැ මේක මතු කරලා ගන්නවා අයවැය තුළ තවම. අපි දැක්කේ නැහැ. ඒක නිසා අපිට පේනවා මේ වැඩ කරන පන්ති සංවිධාන විදිහට අපි මේ පිළිබඳව මූවමන්ට් එකක් හදලා ඒකට ෆයිට් කරනකොට අපි ජනාධිපතිවරයාගෙන් සාකච්ඡා කරනකොට අපිට අවම වශයෙන් මේ සාකච්ඡාවත් ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ. ජනාධිපති කාර්යාලයෙන් ඒ ලැබිච්ච සාකච්ඡාවත් ඊට පෙර දින අවලංගු කරනු ලැබුවා. අපි උත්සාහ කරමින් හිටියා ජනාධිපතිවරයාත් එක්ක රුජුව මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගන්න. නමුත් ඒකට අවස්ථාවක් ලබා දීම, ඒ කියන්නේ ඒකට විවෘත වෙලා මේ බලවේග සමග කතා කරන තත්යකට රජයපත් උන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ලංකාවේ වෘත්ති සමිති ව්‍යාපාරයේ අතිබහුතරයක් මේක මේ අරගලයේ වෙනුවෙන් එහෙම නැත්නම් ටැරිෆ් වලින් වින්දිතයන් බවට පත් වෙන රටේ වැඩ කරන පන්ති සැලකිය යුතු පංගුවක් වෙනුවෙන් එහෙම පුළුල් නියෝජනයක් ගන්නත් අපි අසමත් වෙලා තියෙනවා. හා ඒකට ඉදිරිපත් වීමක් තිබුණේ නැහැ එක පැත්තකින්. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ තමයි විශේෂයෙන්ම මේ ටැරිෆ් ප්‍රහාරය හරහා අපිට කියවන්න තියෙන්නේ. ඒ වගේ මම කැමති දැන් අපි දන්නවා මේ වෙනකොට පහුගිය කාලේ අපි දැක්කා මේ කම්කරු නීති සංශෝධනයක්. විශේෂයෙන්ම ලේබර් රිෆෝම් එකක් ලංකාවේ අවුරුදු 15 20ක ඉඳලා දිගින් දිගට වෙනවා. මේ රිෆෝම් එක ඇතුලේ පහුගිය ඉතිහාසයේ පුරාම ඇත්තටම නියෝජනය වුණේ අපි දන්නවා එම්ප්ලොයිස් ලාගේ එහෙම නැත්නම් හාම්පොතුන්ගේ අදහස් තමයි නියෝජනය. ඔවුන්ගේ ඌමනාව තමයි කම්කරු නීති සංශෝධනයක් විදිහට විවිධ වකවාණු වල එකින් පැවතුනේ විවිධ කතන්දර අපි දැක්කා. අවසාන වශයෙන් ඒක එනකොට ආවේ පහුගිය මනෝජ නානායක්කාරගේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන්. ඒක එනකොට අපි දැක්ක ඒ තියෙන බියකරු ස්වභාවය. ඒ ලියවිල්ල රිෆෝම් එක හැටියට ඉදිරිපත් කරපු ලියවිල්ල මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාර විශේෂයෙන්ම ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන සමිති මම හිතන්නේ 16න් ඒ මොහොතේ සමිති 17ක්ම ඒක දැඩි විරෝධය ප්‍රකාශ කරා විතරක් නෙවෙයි ඒ ලියවිල්ල මුළු මොනින්ම ප්‍රතික්ෂේප කරා. මොකද මේ ලියවිල්ලේ අඩංගු වෙලා තිබුණේ මේ කම්කරු නීති සංශෝධනයක් නෙවෙයි. ඒක හරි පැහැදිලිව කිව්වොත් එහෙම මේ රටේ වැඩ කරන මිනිස්සුන්ට ඔවුන් දිනාගත් සියලු අයිතිවාසිකම් අහෝසි කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් කරන්නේ. ඒකේ කම්කරු නීති සංශෝධනයක් තුනේ සියල්ල උදුරාගෙන ආම්පුතාට අවශ්‍ය විදිහට කම්කරුවන් පාලනය කරන්න අවශ්‍ය විදිහට එළියට දාන්න ඇතුළට දාන්න hiring and firing මේ වගේ මේ රටේ මිනිස්සු මුක්ති විඳපු සියලු අයිතිවාසිකම් අහෝසි කිරීම සඳහා වූ ලියවිල්ලක් තමයි මනුෂ්‍ය නානක්කාර අමාත්‍යවරයා එහෙම නැත්නම් ලේබර් මිනිස්ටර් හැටියට ගෙනා. ඉතින් අවසාන වශයෙන් මම මේ ඉදිරිපත් කරන්නේ දැන්
ඉන්න අනතුරුව විශේෂයෙන් මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ නැත්නම් කම්කරු පන්තියේ සහයෝගය සහිතව ඒ වගේම වැඩ කරන පන්තියේ නියෝජිතයත් ඇතුළුව වැඩ කරන මිනිස්සුන්ගේ සටන් නියෝජනය කරපු නායකයන්ද ඇතුළුව පිට උණු ලැබී සහායකයන් පිටන රජයෙන් ජාතික කම්කරු පිට දැනගන්නට ලැබුණා. අපේ ප්‍රශ්නේ තියෙනවා මේ ගේන්න හදන රිෆෝම් එක එහෙම නැත්නම් මේ ගේන හදන කම්කරු නීති සංශෝධනයට පදනම් ලියවිලා හැටියට අර විසපුරු රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙනාපු ලියවිලා පදනම් ලියවිලා හැටියට ගන්නවා කියන එකයි අපිට දැනගන්න ලැබුණේ. ඒදී වෘත්ති සමිතිවල විරෝධයට එල්ල වුණා. මුළු මුනින්ම ඉවත දමිය යුතු ඒ තනි සිංගල් ලේබල් එකක් එහෙම නැත්නම් තනි කම්කරු නීතිය පිළිබඳ අපි විරෝධය අපි සටහන් කරා. දැන් අපිට අනතුරුව පේනවා ඒක පදනම් කරගෙන යම් යම් යෝජනාවලියක් කතා බහ වෙමින් තියෙනවා. නමුත් මේ වෙනකොට අපි සත්‍ය වශයෙන්ම දන්නේ නැහැ මොනවද මේ රිෆෝම් එක ඇතුලේ තියෙන්නේ. ඒක ආවට පස්සේ තමයි අපිට බලන්න වෙන වැඩ කරන පන්තියට මොකද්ද අපිට සාධාරණ සැකයක් තියෙනවා. මොකද මේ පදනම් ලියවිල පිළිබඳව අපිට තියෙන විරෝධයත් එක්ක එහි මොන ගුණයක් තියෙද. නමුත් මූලික වශයෙන් අපිට පේන්න තියෙනවා දැනට ප්‍රකාශිත විදිහට මේ තනි කම්කරු නීතිය වෙනුවට ඒක කොටස් 4කින් සමන්විතයි කියලා අපි දැක්ක කම්කරු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පාව මේ අයවැයවියන්දී කියනවා යන වෙනස්කම් සහිතවයි එන්නේ කියන එක NLC කීර්ති අමාත්‍යවරයාගේ ප්‍රකාශය දුන්නේ ඒක ඒ සඳහන් සතම් කරුණු මුළුමනින්ම ඉවත් කරයි කියන එක අපි දන්නේ නැහැ අමාත්‍යවරුන් වරින් වර කියන ප්‍රකාශයට අපිට මේකට තීන්දුව ගන්න බෑ මේ ලියවිලා අපි දකින්නද ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ උන් පත් කරපු එක්ස්පර්ට් කමිටි එකක් කියලා උන් හඳුන්වලා එක්ස්පර්ට් කමිටි එකේ වාර්තාව එළියට ආවට පස්සේ අපිට බලන්න පුළුවන් ලංකාවේ වැඩ කරන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මේ ලේබර් රිෆෝම් එක හරහා තවදුරටත් ශක්තිමත් වෙනවද ඒක තහවුරු වෙනවද එහෙම නැත්නම් කම්කරුවන්ගේ අයිතිවාසිකම් හවුස් වෙලා එම්ප්ලොයිස්ලට අවශ්‍ය ලියකියවිල්ලද මේ එළියට එන එක සම්බන්ධයෙන් අපි වෘත්ති සමිතියට බොහොම විමසිලිමත් වෙන්න කාලපරිච්ඡේදයක් ස්තුතියි. බොහොම ස්තුතියි. හැමෝම විනාඩි 12ට වැඩි අදහස් දැක්වුණාට බොහොම ස්තුතියි ගැනත්. අපි දැන් ඇත්තටම ඉවර කරන්න වෙලාව තියෙනවා. මම විනාඩි 10ක් විතර සංවාදේ තියාගන්න කැමතියි. මොකද සමහර පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය නිසා අපිට ඔඩියන්ස් එකෙන් ප්‍රශ්න දෙකකුත් ගන්න වෙයි. In a 1 minute, no, 30 second summary, Chatura highlighted when the tariff was announced in April, how in connivance, almost in connivance, the government, the opposition, the corporate sector, and also some of the unions themselves underplayed the gravity of the threat of the impending tariff, and that led for the movement to serious slow debt. And then we see the repercussions of the dilution of the trade union movement since 1980s. That since then that never a consolidated solid movement for solidarity has not been formed. And then I will highlight how Chatura talked about the present reforms which form alarm because this consolidated act on labor that was proposed last time during the last regime has now again been surfaced as a way forward. But this connects to what Dilakshan said again, like in times of crisis, what the more powerful players are trying to do is to decimate whatever the protections that labor has. So මේක තමයි අපේ සන්දර්භයේ බොහොම ස්තුතියි ඔබ මේ සම්පත්දායකින් 4 දිනාටම තාම වැදගත් ඒ වගේම මේ තත්ත්වයේ ගැඹුර පැහැදිලි කරාට මම කැමති ඔඩියන්ස් එකකින් ප්‍රශ්න අහන්න කවුරු හරි ඉන්නවනම් ඒ ප්‍රශ්නෙකට අවස්ථාව ලබා දෙන්න. එන්නත මටත් අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඔඩියන්ස් එකකින් මොකද කාලේ ගැන හිතලා මම අහන්න ප්‍රශ්නයක් ඔඩියන්ස් එකෙන් එනවනම් හොඳයි. එහෙම නැත්නම් මම ඒව යොමු කරන්න. හරිද? ප්‍රශ්නයක් අහන්නද? අහන්න. ඔව්. They'll ask it in English. I think speaking about these challenges about how to force a collective
response that is defending the workers' rights and the challenges within Sri Lanka. So I was interested to know in terms of regionally, so within South Asia or even a broader regional space, whether there have been any space or attempts to form a more collective response to defend workers' rights, especially in response to the US tariffs. And if there have not been such efforts, what have been the main challenges that have been there? thank you මම හිතන්නේ ප්‍රශ්නය පොදුවේ වෙන්න තියහන්න නැත්නම් කෙනෙක්ගේ නම සඳහන් කරපු නැති නිසා මොනවාද challenges මොනවද තියෙන අභියෝග මේ පොදු ව්‍යාපාරයක් මීට වඩා සංවේදිත දැන් දිනකට වඩා ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගන්න මොකද මම හිතන්නේ වැදගත්ම ප්‍රශ්නේ මම හිතන්නේ මොකද හැමෝම සඳහන් කරා තව දුරටත් ශක්තිමත් වීමේ අවශ්‍යතාව ඒ කියන්නේ ශක්තිමත් වීම ලංකාවට විතරක් නෙමෙයි එක්කෝ දකුණු ආසියාව නැත්තම් outside ඒ කියන්නේ more than that nation ලංකාවට පමණක් ඒ කියන්නේ තව region එකේ එහෙම කවුද ගන්නේ ප්‍රශ්නේ Yeah, I will take that question actually. Yeah. So I will respond in English, so brother, you can translate Okay. in Sinhala, right? Yeah. So I Yeah, think sure. first of all, in terms of we have been developing like our presence in globally, the access in the global network and the Global Supply Chain Act. So once the US tariff came, we are associated with our global unions and some international labor rights organizations. So one is Clean Clothes Campaign, and we work with that network of more than 250 labor rights organizations are part of it, trade unions and civil society organizations. So we developed this forum to address this US tariff, especially in South Asia region and East Asia region. So there are two separate coalitions. So under that, I think we are working with the Workers' Rights Consortium USA and Solidarity Center. And through them, even we met the US trade representative during the COVID discussion, while the government is having discussions with the US government and the US Labor Department officials. We met them. Mostly they were in hearing mode, nothing to respond, but they got our concerns. I think we are the only union who was able to speak to them. So I think that gave the forum, and now we are into the phase. I think country-wise, Sri Lanka leading the movement, and country-wise, we are speaking to the unions like what have been in the ground, what have been the implications. For example, in Bangladesh, even after the US tariff impositions, they have ratified C-190, C-83, and C-155. So altogether. And even under the crisis situation in India, the government has given the menstruation leave for the women workers. It was in Indonesia, but in the South Asia is the first country to do so, I think. So I think sorry? Sorry, okay. So I think, trade unions are also campaigning, advocating on that. So we are developing a forum. Apart from that, we were like linking to this, our global tariff movement, we have developed kind of an expert forum, with Rajni also part of that. Experts from India and Bangladesh, and we are trying to bring more people who are researchers and economists and experts in this forum, and to address this and mobilize the trade unions. And as a first step, we are planning to write a regional article about how this US tariff has impacted the workers in the South Asia region. For example, we see the more Indian companies are investing in India, buying factories in India. We know 10 to 25 factories have come to India. So what's happening to those workers belongs to those owners in India. So likewise, we are parallelly try to understand what's going on in the ground. And after that, we are going to have a South Asia regional webinar, inviting all the trade unions and express their views and what have been doing, what are the political, socio-economical changes that they have to go through, and what are the new challenges for the trade unions. So I think these are some concrete things that we have been doing recently on addressing US tariff in the region. Thank you.
බොහොම ස්තුතියි. අවස්ථාවක් ඔව්. තියෙනවා ඒකට තියෙනවා. අනේ දෙයක් ඔව් එකතු ඒ කරන්න සම්බන්ධයෙන් කතා ඉතින් කරන්න. තමයි මම හිතන්නේ ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නෙට ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ අපේ සේවක අයිතිවාසිකම් දිනා ගන්න. එතකොට ඒකෙදි අපේ පැත්තෙන් අපි කියන්නේ දුර්වල ශ්‍රේෂ්ඨ ශක්තිමත් කරන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම තව දැනට අපේ තියෙනවා මීට වඩා අපි ඒක ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන් ඇඟලුම් ශේෂ්ත්‍රය එතකොට ඔය අසන්විධිත කම්කරුවන් දැන් මෑන් පවර් සේවය ගොඩාක් සේවය යොදවනවා. ඒගොල්ලන්ට කිසිම කම්කරු අයිතිවාසිකමක් නැතුව. ඒතකොට ඊගාව එක තමයි අපි මේ වන විට ඒකට මම එක උදාහරණයක් කියනවා. ඒ දුර්වල ශේෂ්ත්‍ර නියෝජනය කිරීමට දැන් අපි ජාතික උපදේශන සභාවට 2016 ඉල්ලන ඉල්ලීම අපිට හම්බ වෙනවා 2025. එතකොට මෙච්චර අවුරුදු ගාණක් ගිහිලා ලැබිලා තියෙනවා. එතකොට එතන අපිට යම්කිසි කේවල් කිරීමේ ස්ථානයක් ලැබිලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර මට්ටමේ ආසියානු කලාපීය මට්ටමින් ගියොත් අපේ තියෙනවා නිදර්ශන කලාප එකමුතුව තුළ මේ ආසියානු අවම වැටුප් සන්ධානය කියලා එකක්. ඒ කියන්නේ ඒසියා ප්ලෝවෙච් කියන එක. ඒතකොට ඒකේ ප්‍රධාන කාරණා හතරක් යටතේ තමයි අපි ආසියානු කලාපයක භාගයෙන් කරන්නේ. එකක් තමයි මේ සංවිධානය වීමේ අයිතිය. ඊගාව එක තමයි ජීවත් වීමට සරලන වැටුප් සහ ගෞරවාන්විත රැකියාව සම්බන්ධ. දැන් මේ දවස්වල ඉතාමත්ම වෙනස්ම විදියට මේ දැන් ඔය C190 එක සම්බන්ධව අපි මේ ආසියානු කලාපීය මට්ටමේ මේ violence out of fashion කියලා ලොකු කැම්පේන් එකක් යනවා. එතකොට ඒක යන්නේ ගොඩක් මේ ගාමන්ට් සෙක්ටර් එක පිළිබඳව. ඉතින් මේ වගේ අපේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ අපි මේ කරන ක්‍රියාව තුළ අපිට කොච්චර දුරට අපේ ප්‍රතිලාභීන්ගේ අරමුණු ඉලක්ක වලට යන්න පුළුවන්ද කියන්නේ. ඒ කියන්නේ අපේ කැම්පේන් තියෙනවා. මේවා තවදුරටත් ශක්තිමත් විය යුතුයි කියන එක තමයි අපේ පැත්තෙන් යෝජනා කරන්නේ. බොහොම ස්තුතියි. මං ඒ ප්‍රශ්නේ සෑහෙන දුරට ජාත්‍යන්තර පැතිකඩ ආවරණය වුණා මතන රජනී අහපු ප්‍රශ්නේ. මට පොඩ්ඩක් කැමති ඒකෙම අනිත් පැත්ත අහන්න. මොකද මේ දැන් ඉතුරුලා ඉන්නේ ඉතුරුලා තියෙන ටිකෙට් ඉතුරුලා නැහැ වෙලාවක්. ඒකේ කෙටි වෙලාව පාවිච්චි කරලා චතුර සමරසිංහ වර්තමාන වෘත්තීය සමිති නායකයෙක් කුසිරිපාතෙල්ල කොම් මහත්මයා වෘත්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වෙලා හිට ඉඳලා දැන් එහෙම නැති කෙනෙක් දැන් විශ්‍රාමසුවෙන් ඉන්න කෙනෙක්. ওই දෙබලගෙම මම අහන්න එක ප්‍රශ්නයක් තමයි ওই දෙබල මේ සඳහන් කරා. මට 1 2 3 කියලා කියන්න පුළුවන් නම් වෘත්තීය ව්‍යාපාරයේ කොහොමද ඔබ කියපු සාමූහිකත්වය ශක්තිමත්භාවය යලි ගොඩ නගන්න මෙන්න මේක කරන්න කියලා රෙකමෙන්ඩේෂන්ස් තියෙනවා නම් මොනවද කියන්නේ අපිට? මිස්ටර් තෙන්නකෝ ඔබතුමාට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? Okay, while Mr. Tennakong no, fine, please. I think you have to Okay. switch on this one. Well, අපිට ඇහෙනවා ඔයාව. මම ඇහෙනවද? Yes, we can hear you. Go ahead. Yeah. මම හිතන්නේ මම මේ මගේ ප්‍රෙපරේෂන් එකක් තිබුණා මේ අද සමරි එක ගැන මම ඒකේ ඒ විදිහටම කිව්වොත් හොඳයි කියලා this will conclude everything. Yeah. You see, we are now facing a new economic landscape. And this requires a new kind of trade unionism. Yeah. This must be understood. And it must be strategic, informed, united, and globally aware. Now, an attempt to make a center of this nature will be the basis of our start. But we have to, if we respond with clarity, unity, and responsibility, we can once again place the worker at the center of national development. Because the issue is, we are not anywhere in the national development, not in the center, nowhere. Even in the face of external pressures, such as the US tariffs. This unity will certainly help us to prompt the governments to think in the right direction in a context like this. And we are also in a position to suggest to the trade union movement that unlike in the past, fighting or shouting slogans in the street is not the type of trade unionism that is required today. So the basis is, if the
if we can all unite and form as I think the comrade from the State Staff Union will agree. We due to this NTUC nucleus that we were planning those days, as bankers, we were not affected by the conversion of the provident fund to a pension because we are entitled to both pensions and provident fund. This is a unique section. But we took the leadership to stop that step and remove the order paper from the parliament, what they tried to do by converting the provident fund into some kind of a pension. This is what I want to recall and remind everybody who is desirous of moving in this direction. Thank you. Wonderful. බොහොම ස්තුතියි. මම සමරස කරන්නේ චතුර මහත්මයාට අදහසක් ඉදිරිපත් කරමු. ස්තුතියි සහෝදරයා. මම හිතන්නේ ඔබ අහන්නේ වෘත්ති සමිති ව්‍යාපාරයේ යලි නැගී සිටීම සඳහා අවශ්‍ය කරන 1 2 3 කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න. කුමක්ද කියන්නේ? ප්‍රධාන වශයෙන්ම වෘත්ති සමිති ව්‍යාපාරයේ විදවැටීමට ලක් වෙන ප්‍රධාන කාරණය තමයි වෘත්ති සමිති ව්‍යාපාරය උන්ගේ කියන්නේ මූලික ප්‍රතිපත්ති හරි. ඒක තමයි මේ බිඳවැටීමේ ආරම්භය. ඒක අද දක්වා මෙහෙම ගමන් කරමින් ඉඳපද අපි දන්න වෘත්ති සමිති ව්‍යාපාරය එකකින්. එහෙම democracy independent පක්ෂ හසුරුවන්න හැකියාවක් වුණු ඔවුන්ට පක්ෂ පාලනය ඇතුළත් ඔවුන් ස්වාධීනත්වය ඔවුන් නියෝජනය කරන වැඩ කරන පන්ති ඉදිරි කිරීමේ ඉතිහාසයේ චතුර සහෝදරයා ටිකක් බිඳ වැටෙනවා. චතුර සහෝදරයා ටිකක් බිඳ වැටෙනවා. මම හිතන්නේ ඔයා අදහස් කරන්නේ ඉස්සෙල්ලා චතුර සහෝදරයා මම ඔයා කතා කරන්නම්. මොකද මේ ඔයාගේ කමක් නැහැ. චතුර සඳහන් කරේ මට මේ තේරුණ ටිකෙන් කොහොමද වෘත්තීය සමිති ව්‍යාපාරය දේශපාලනින් මිදලා තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න ඕන කියලා. ඒක මට ඒ කොටස පැහැදිලි වුණා. අනිත් ටික හරියට ඇහුනේ නැහැ. චතුර is back. මම හිතන්නේ වීඩියෝ එක නැතුව කතා කරමු. චතුර වීඩියෝ එක ඔෆ් කරලා අදහස් දක්වන්න විනාඩියෙන්. චතුර සහෝදරයා. nice. හරි. එහෙමනම් මම අපිට වැඩිපුර කාලය අරන් තියෙන නිසා මම මෙතනින් සංවාදය නිම කරන්න උත්සාහ කරන්නම්. I'm not trying to provide a summary of everyone's speech in the last minute. දිලක්ෂන් අදහස් අන්තිම අදහස් කරපු දේවල්වලදී එයා සඳහන් කරා මේ කාලාපීය වශයෙන් සහ ලංකාවෙන් පිටත දැනට වර්ධනය වෙන අවස්ථා. ඒ වගේම ලලිතා රාජේන්ද්‍රන් සහෝදරියත් ඒක සඳහන් කරා. රුසිරිපාල තෙන්නකෝන් මහත්මයාගේ අදහස් දැක්වීමේදී එයා සඳහන් කරා කොහොමද වෘත්ති සේවකයා නැවතත් මේකේ මැදට ගේන්න අවශ්‍ය නම් විධිමත්ව සහ ගෝලීය තත්ත්වයන් ගැන අවබෝධයෙන් නැවත මධ්‍යස්ථානයක් අර අනුගණන් වලදී වගේ වෘත්තීය මධ්‍යස්ථානයක් නැවත ඒකාබද්ධව ගොඩනැගීමේ අවශ්‍යතාව. චතුර සහෝදරය සඳහන් කරා දේශපාලනයෙන් මිදිලා ඉස්සර වෘත්තීය සමිතිවලට පුළුවන් වුණා නම් දේශපාලන පක්ෂ තමන්ගේ එජෙන්ඩා එකට ගෙන්න ගන්න. දැන් වෘත්තීය ව්‍යාපාරයේ දේශපාලනඥයන්ගේ පිටිපස්සෙන් යන්න අවශ්‍ය නැහැ. නැවත අපිට ඒකාබද්ධ වෙන්න එනකොට සාමූහිකව කටයුතු කරන්න අවශ්‍ය බව සඳහන් කරා. ඉතින් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා සියලුම සම්පත්දායකයින්ට
මේ වගේ කාර්ය බහුල දිනයකදී සතියේ මැද ඔක්කොම තියාගෙන මේ ගොඩක් අය travel කරන ලාවෙදිත් සහභාගී වීම ගැන මේ සංවාදයට ඒ වගේම අපේ මුරගල වෙනුවෙන් අපේ කණ්ඩායම ගොඩාක් මහන්සි වුණා මේක මේ ගන්නට සංවිධානය කරගන්න මනෝජා ආදි වශයෙන් ඉතින් මම සුදාරක මේ තව පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා නිපුණිකා all of these guys so thank you very much very good rest of the evening for you and what we are අපි මේ සංවාදයේ වාර්තාවක් ඉස්සෙල්ලාම ඉංග්‍රීසියෙන් හදනවා ඒක අපි අපේ වෙබ්සයිට් එකේ දානකොට තමයි මොකක් බෙදා ගන්න උත්සාහ කරනවා ඉතින් බොහොම ස්තුතියි නැවත අවස්ථාවකදී හමු වෙමු ඒ වගේම වෘත්තීය සමිති ව්‍යාපාරයට මේ ජය වේවා සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා මොකද ඒක තමයි අන්තිමට කොහොමද සේවකයා මැදට ගේන්නේ කියන එක තමයි ප්‍රගතිශීලී ගමනක කේන්ද්‍රය බවට පත් වෙන්නේ එහෙම නැතුව ඔව් හරි එතනින් මම මගේ අදහසකින් ඉවර කරලා ස්තුතිවන්තව තමා වෙන්න ඕන මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද පුළුවන් අදහසක් දක්වන්න මට මේ සංවාදයෙන් ප්‍රමාද වුණා මට මේ රෙකෝඩ් එක පොඩ්ඩක් ගන්න පුළුවන්ද මට දැන් තමයි ලොකු වෙන්න පුළුවන් උනේ පුළුවන් කොහොමද ගන්න පුළුවන් වෙන්නේ රෙකෝඩ් මෙතන මෙසේජ් එකක් දැම්මනම් අපිට මෙසේජ් එකක් දැම්මනම් පුළුවන් මම මෙසේජ් එකක් දැම්මා මේ I think it should be available on YouTube and other social ඔව් media ඒක අපි අපේ මුරගල channel එකේ දානවා එහෙම නැත්නම් මුරගල ඔව් සම්පූර්ණ වීඩියෝ එක දානවා ඒකේ මුරගලට ඊමේල් එකක් එවුවනම් හරි වෙබ්සයිට් එකේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා ඒකට ඊමේල් ඇඩ්‍රස් එක කියවන්න ඒක ලබා දෙන්න හරි බොහොම ස්තුතියි right I think yeah we can all good all right thank you very much Thank you everyone. Thank you for the opportunity. thank you very much We hope this moves to the next level. සංකල්ප බොහොම ස්තුතියි අදහස් දක්වුවට